අපි අද සාකච්ඡාවට තෝරගත්තේ ගිරිමානන්ද සූත්‍රය. මේ සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටානන්ගේ ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට ගිරිමානන්ද හාමුදුරුවන්ට ආබාධ ඇති වෙලා දුකට දැඩි ගිලන් බවට පත් වුණාම ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කළා මේ ගිරිමානන්ද හාමුදුරුවෝ මෙහිම අසනීප වෙලා ඉන්නවා මේ අනුකම්පාවෙන් මේ ගිරිමානන්ද හාමුදුරුවෝ ඉන්න තැනට මේ වඩින්නේ කියලා. ඊතර තථාගතයන් වහන්සේ දේශනා කරා ආනන්දේ ඔබ මේ ගිරිමානන්ද හාමුදුරුවන් ඉන්න තැනට ගිහිල්ලා මේ දස සංඥාව කියනවා නම් ඒ දස සංඥාව අහලා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ආබාධය සංසිඳනවා කියලා. මොකද මේ 10 අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේ අනිත්‍ය සංඥා, ආනාපාන සති කියන 10. එතකොට පළවෙනියෙන්ම තථාගතයන් වහන්සේ අනිත්‍ය සංඥාව විස්තර කරනවා. ආනන්දේ මේ ශාස්ත්‍රයේ මහාන මේ ආරණ්‍යයට හරි රුක්ක මූලයකට හරි ශුන්‍යාගාරයකට හරි ගිහිල්ලා මේ විදිහට නෝනින් කල්පනා කරලා බලනවා කියලා. මෙතනින් වෙනසනවා රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා මේ පංච උපාදානස්කන්ධي අනිත්‍යානුදර්ශනීය ඇතුව වාසය කරනවා. එතකොට මෙතෙන්දී මේ අපි දන්නවා රූප කිව්වහම ආපෝ තේජෝ වායෝ පඨ වලින් හැදිච්ච රූපය, රූප ශබ්ද ගන්ධ ඔක්කොම එකට අයිති වෙනවා. ඊළඟට මේ වේදනාව කිව්වහම අපිට බලන්න පුළුවන් මේ තුන් ආකාර වූ වේදනාව, සුඛ වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා. ඉතින් වේදනාව බෙදි යනවා. කායිකව මානසිකව ගත්තොත් ඉතින් ඔය 6ක් වෙනවා. ඉතින් ඔය ආයතනයන් අනුව බැලුවොත් එතන අපිට දිගින් දිගටම ගන්න පුළුවන්. ඒ වේදනාව බුදුහාමුදුරුවෝ 108ක් වෙනකන් උක බෙදාගෙන ගියා. එතකොට මේ වේදනාව අනිත්‍යයි කියන එක කල්පනා කරනවා. සංඥාව ගත්තාම අපි ওই නිල් පාට, රතු පාට ආදී වශයෙන් අපි හඳුනා ගැනීමක් තියෙනවා. විශේෂයෙන්ම මේ සංඥාවෙන් අපි හඳුනා ගන්නවා වේදනාව. මේ වේදනාව සුඛ වේදනාවක් කියලා අපි සංඥාවෙන් දැනගන්නවා. දුක වේදනාවක් කියලා සංඥාවෙන් දැනගන්නවා. අදුක්ඛම සුඛ වේදනාවක් කියලා සංඥාවෙන් දැනගන්නවා. මේ සංඥාවෙන් දැනගෙන හඳුනාගෙන තමයි ඔය විඥාණයෙන් එක දැනගන්නේ. එතකොට සංස්කාරය ගත්තාම අපි දන්නවා මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. එතකොට අපිට සංස්කාර 3 ආකාරයකට කියන්න පුළුවන්. එතකොට අපි බලනවා නම් අපි මේ කයෙන් කරන දේවල්, අපි හුස්ම ගැනීම පිට කිරීම කියන ඒවා කාය සංස්කාර. ඊළඟට ඔය අපි මේ විතක්ක ਵਿਚාර කරනවා නම් ඒවා වචී සංස්කාර වලට වැටෙනවා. ඊළඟට සංඥා, චේතනා, වේදනා ආදී දේවල් ඔය චිත්ත සංස්කාර වලට වැටෙනවා. ඒකට සංස්කාර මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් සංස්කාර පෙන්වන්න පුළුවන් මේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනිඤ්ඤාභි සංස්කාර කියලා 3 ආකාරයකට පෙන්වන්නත් පුළුවන්. පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අපි දන් දෙනකොට, ඊළඟ භාවනා කරනකොට, රූප ධානය සහිතව ඉන්නකොට ඒ පුද්ගලයාට තියෙනා වූ ඒ චිත්තයන්ගේ තියෙන චේතනාව තමයි ඒ සංස්කාරය කියලා පෙන්වන්නේ. පුඤ්ඤාභි සංස්කාරය කියලා. අපුඤ්ඤාභි සංස්කාරය කියලා කියන්නේ අපි මේ ප්‍රාණඝාතය වැනි වැරදි දේවල් කරනකොට අපිට ඇතිවෙන චේතනාවන් අපි අපුඤ්ඤාභි සංස්කාරය කියන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අනෙඤ්ඤාභි සංස්කාරය කියලා කියන්නේ දැන් මේ ආනෙඤ්ඤ කියන එක. එතකොට දැන් අපි අරූප ධානය වලට සමවැදිලා ඉන්නවා නම් එතෙන්දි චේතනාවන් තියෙනවා. ඒ චේතනාව ආනෙඤ්ඤ සංස්කාරයන් හැටියට පෙන්වනවා. එතකොට දැන් ඊළඟට විඥාණය ගත්තාම දැන් සංස්කාරය හොඳට මතක තියාගන්න ඕනේ. මේ සංස්කාරය අපි ගිය සතියේත් බැලුවා මේ කජ්ජනීය සූත්‍රයේ. මේ සංස්කාර ස්කන්ධය විසින් තමයි ওই රූපේ වශයෙන්
සකස් කරන්නේ. වේදනාව වේදනාව වශයෙන් සකස් කරන්නේ. සංඥාව සංඥාව වශයෙන් සකස් කරන්නේ. විඥානය විඥානීය වශයෙන් සකස් කරන්නේ. සංස්කාරය සංස්කාරය වශයෙන් සකස් කරන්නේ. සංකතං අபிසංකරොන්ති කියනවා. ඒක කරන්නේ මේ සංස්කාර ස්කන්ධය. මේක හරිය වැදගත් දෙයක්. ඒතර විඥානීය ගත්තාම හය ආකාරයයි. ඇහැ රූපයයි ගැටල චක්කු විඥානීය ඇති වෙනවා. ඊළඟට කනයි සද්දය නිසා සෝත විඥානය. එතකොට ඒක ඇති වෙන ආකාරයේ අනුව අපි ඒකට නමක් දෙනවා. චක්කු විඥාන, සෝත විඥාන. හැබැයි විඥානීය ගත්තාම ඉතින් ඕක කොයි ආකාරයට ඇතුණත් ඕක විඥානීය තමයි. දැන් ඒක හරියට මේ දර ගින්දර තියෙනවා. ගොම වලින් පත්තු කරාම තව ගොම ගින්දර කියනවා. අන්න ඒ වාගේ ඒ විඥානීය ඒ නම් දීමක් තියෙනවා. ඒතර මේ ධර්මයන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහේ අනිත්‍යයි කියලා කියන්නේ අපි මේ සමුදය අස්තංගමය කියන එක තමයි අපි බලන්නේ. මේක ඇති වෙන්නේ කොහොමද? මේක නැති වෙන්නේ කොහොමද කියන එක. කල්පනා කිරීමෙන් තමයි මේ පුද්ගලයාට මේ අනිත්‍ය කියන එක වැටහෙන්නේ. ඉතින් අපි දන්නවා අර සමාධි භාවනා සූත්‍රය අපි සාකච්ඡා කළා කලින්. ඒ සමාධි භාවනා සූත්‍රය අනුව මේ රූපේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. මේ ක්‍රමයට මේ රූපේ සතුට ලැබෙනවා. මේ රූපේ සතුට තමයි අපිට උපාදාන වෙන්නේ. උපාදානය නිසා අපිට ඒ තණ්හාව අපි තුල පවතිනවා. ඒ කියන්නේ භවය නිසා ජාතිය ඇති වෙනවා කියලා කෙනෙක් දැනගන්නවා. එතකොට මේ සමුදය ධර්මීය ඔය විදියයි. ඊළඟට අස්තංගමයේ මොන ආකාරයේද කියලා අපි කල්පනා කරනවා. රූපේ සතුට සොයන්නේ, ප්‍රකාශ කරන්නේ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ. මෙහෙම කරන්නේ නැත්නම් අපිට ඒ රූපේ සතුටක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්නම් භවයක් නැහැ. භවයක් නැත්නම් ජාතියක් නැහැ. මේ විදිහට මේ නෝනින් කල්පනා කරනවා ආරණ්‍යයකට ගිහිල්ලා මේ විදිහට මේ පහ සම්බන්ධයි. ඊළඟට අනාත්ම සංඥාව. ආනන්දේ මේ සස්නේ මහාන මේ විදිහටම අර කලින් වගේ ආරණ්‍යගතව රුක්ක මූලගතව මේ විදිහට කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? මේ චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවා අනත්තා, රස අනත්තා, කායෝ අනත්තා, පොට්ටබ්බා අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තා. ආදී වශයෙන් මේ ආයතන බාහිරව 6යි, අභ්‍යන්තරව 6යි. මේක සම්බන්ධයෙන් අපි කල්පනා කරනවා මේකේ අනාත්මභාවය. ඒ කියන්නේ මේ ඇහැ මගේ නෙමෙයි කියන එක. මම නෙමෙයි, තමා නෙමෙයි කියන එක. මොකද ඇහෙන් අපි රූප බලලා ඒ රූපය දකින්න වෙලාවෙදී හොඳට කල්පනා කරලා බලන්න තමාට ඒ සකස් වෙලා තියෙන එකෙන් ඒ මොහොතේදී ඒ රූපේ තමා බවට තමන්පත් වෙලා ඉවරයි. මොකද ඒකේ අර ග්‍රැටිෆිකේෂන් එකේ ආස්වාදයෙන් අල්ලගෙන ඉන්න මොහොතේදීම මේ පුද්ගලයාට වෙන මොකක්වත් දැකෙන්නේ නැහැ. ওই පොඩි ළමෙක් එහෙම හොඳට පේනවනේ මේ කුඩා දරුවෙක් ඔය අංගිසි සෙල්ලම් බඩුවක් වාගේ දෙයක් එනකොට එයාගේ වෙන මොකක්වත්ම නැහැ. කොහොම තියෙන්නේ අර ඒ බඩුවටම අල්ලගෙන තමයි එයා ඉන්නේ ඒ වෙලාවේ මනස. වෙන කිසිම දෙසිහියක් නැහැ. ඒක අනිත් අය කියන්නේ මේක මොකක් ඉන්නවද නැද්ද මොකුත් දන්නේ නැහැ එහෙම කියලා. ඒ කියන්නේ අරක අල්ලගෙන ඉන්නවා. ඒක ඉන්නකොට එයාට එතෙන්දී තමන් කියන එක හැදිලා තියෙන්නේ අර ඒ වස්තුව උඩ. මොකද විඥානය එතන පිහිටලා තියෙන නිසා. එතකොට චක්කු අනන්තා කියලා කල්පනා කරනවා. මේ ඇහැ කියන මුළු ලෝකෙම මෙතනදී බැලුවාම අයින් වෙනවා මේ විදිහට බලනකොට. මේ හයම චක්කු සෝත ගාන ඔය විදිහට 6 ගත්තාම ඒ 6යි බාහිර 6 ගත්තාම මුළු ලෝකෙම අයිති වෙනවා. එතකොට මේ මුළු ලෝකෙම මේ දේවල් අනත්තා කියන එක කල්පනා කරනවා. ඉතින් මේක බලන්න පුළුවන් අර සාමාන්‍යයෙන් කෙනෙක් අර කෙස් දිහා බලලා මේ කෙස් තමන්ගේ ඔළුවේ තියෙන කෙස් තියෙනවා බාහිරව අර මේ බිම තියෙන කෙස් තියෙනවා. අර මේ දෙක මගේ නෙමෙයි කියලා කල්පනා කරන්න පුළුවන්. අර එළියේ තියෙන කෙස් ගහ කවුරුවත් මගේ කියලා ගන්න නැහැ නේ. ඒ වගේම ඇතුලේ තියෙන එකත් මගේ නෙමෙයි. ඒ වගේම අපිට පුළුවන් ඕක දිගට ගෙනහිල්ලා මේ ආයතන 6 සම්බන්ධයෙන් මේකේ අනත්තතාවය කියන එක මේ විදිහට කල්පනා කරන්න. මේක තමයි අනාත්ම සංඥාව වෙන්නේ. මේක බොහොම දිගට පවත්වන්න පුළුවන්. ඊළඟට අසුබ සංඥාව. ආනන්දේ මේ ශාසනී මහණේ මේ කකුලේ පහළ ඉඳන් උඩ කෙස් දක්වා තියෙන මේ নানা ප්‍රකාර අසුචියෙන් පිරිච්ච මේ කය ප්‍රත්‍යවේක්ෂා කරනවා. පච්චවෙක්කති. මේක අසුචිනී කියලා. අසුචියෙන් පිරි මේ කය. මේ කයේ මේ කෙස් ලොම් නිය දත් මස් සම් නහර ඇට මිදුළු වකුගඩුව හෘදය අක්මාව දලමුසිවිය ඇලදිව පෙනහැල්ල
අතුණු වහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, පිත්ත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල, කඳුළු, ගුරුණු තෙල, කෙලසොට්ටු, සඳ මුදුළු, මුත්‍රා කියලා මේ විදිහට මේ කල්පනා කරනවා. එතකොට මෙතන මේ ශරීර කොටස් අසුබයි කියන එක කල්පනා කරනවා. දැන් එතකොට අපිට පේනවා මේ අපි කෙස් වාගේ දෙයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් හොඳයි කියලා භාවිත කල්පනා කරන දේ. හැබැයි ඕක පිට කොහේ හරි බිම් වැටලා තියෙනකොට කුණු ගොඩක තියෙනකොට ඒක පැත්තකට දානවා. පිඟානේ තියෙනකොට චීයා කියලා පැත්තකට දානවා. ඔළුවේ තියෙනකොට අත ගාලා ඒක ලස්සන කරන ගතිය තියෙනවා. එතකොට මේක මේ සංඥාවේ අපේ වැරද්දක් තියෙනවා. ඒ සංඥාව වැරදීමෙන් තමයි අපිට මේක අපි අල්ලගෙන ඉන්නේ. මේක හොඳට බලන්න ඕනි කොටසක් මේ කොටස. හොඳට මහන්සියලා බලන්න ඕනි භාවනා කරන කෙනෙකුට හොඳට වැටහෙන කොටසක් මේක මහන්සියලා බලනවා. මේක මහන්සියලා බලනකොට අපිට පේනවා මෙතන අපි මේ වැරදියට සංඥාවකින් අපි තදින් අල්ලගෙන ඉඳීමෙන් මේක තියෙන්නේ කියන එක. අර පිඟානට තියෙන කෙස් ගහයි ඔළුවේ කෙස් ගහයි ඒ උදාහරණය හොඳට ගන්න ඕනේ. එළියේ අසුචි තියෙනකොට කොයිතරම් අප්‍රසන්න ගතියක් කෙනෙක්ගේ මනසේ තියෙනවද දැක්කහම. නමුත් මේක ඇඟ ඇතුලේ තියෙනවනේ. ඔය ඉවසගෙන ඉන්නේ. අන්න එතකොට කල්පනා කරන්න ඕනේ අර එළියේ තියෙන එක මගේ ඇඟේ ඇතුලේ තියෙනවයි කියන එක. මුත්‍රාවලටත් එහෙමයි. ඒ වගේ අර තමන්ට හුඟක් දැන් හැමෝටම හැම කොටසක් ගැනම පවතින්නේ නැහැ. මේ විදිහට තමන්ට හොඳ කොටසක් තියෙනවා තමන්ට අල්ල ගන්න පුළුවන් මට මෙන්න මේ කොටසෙන් නම් මට හුඟක්ම ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මගේ මනස නිදහස් කරගන්න පුළුවන් කියලා. දැන් මට හුඟක්ම බලපාන දෙයක් තමයි මේ ඇට සැකිල්ල කියන එක. ඇට සැකිල්ල මට පෙනීමකුත් තියෙනවා. ඒ නිසා ඒ ඇට සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ දෙතිස් කුණපේ දැන් අපි මේක හරහා ගියාට මේකෙන් සම්පූර්ණයෙන් මේක දිගට ගමන් කරන්න ඕනේ මුලින් භාවනාවේදී. ඊළඟට අපි පොඩ්ඩක් වෙනස් කරලා බලනවා භාවනාවේදී. ඒ කියන්නේ අපි ඔය ඇට වාගේ මොනවා හරි Tamanට හුඟාක්ම සිත එකඟ වෙන තැන හොයාගෙන අන්න එතනට හොඳට අල්ල දිගට බලනවා. දැන් ඇට බලන්න ගත්තාම නම් අපි ඔළුවේ හිස් කබල ඔන්න අපිට පේනවා අර හිස් කබලක් ගත්තාම මස් නැති මුකුත් නැති හිස් කබලක් ගන්න. එතකොට අපිට පේනවා මේ ඇහි හිල් තියෙන ඇස් තියෙන තැන එතන හිල මේ කන් වල තිබිච්ච තැන හිල කට තිබිච්ච තැන හිල ඒවා සහිතව ඉතින් අර දත් ඒ වගේ තියෙන Tamanට අර හිතා ගන්න පුළුවන් යටිසැකිල්ලක් බලන්න පුළුවන් නම් හරි වටිනවා. එතකොට ඊට පස්සේ ওই දිගටම Tamanගේ උඩ ඉඳන් පහළට එනකම් මේ අස්තිකය කියන එක බලන්න පුළුවන්. දිගටම කකුල දක්වා. ඉතින් මේක බැලුවායින් පස්සේ මේක ගැන හරියට Tamanට ඇති වෙනවා මේ. ඒක නිසා ලොකු සමාධියක් ඇති වෙනවා. මෙන්න මේ වගේ ජරාවක් අනුව තමයි මම මේ ඉන්නේ කියන එක. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ ওই මස් සම් ওই විදිහට දිගින් දිගටම දාන්න පුළුවන්. ඒ කෑලි ටික දාගෙන ගියායින් පස්සේ Tamanට පේනවා මේ මොන වාගේ ජරා ගොඩක්ද මේකේ තියෙන කියලා. බුදුහාමුදුරුවෝ මේක හරියට මේ මල්ලක තියෙන පුද්ගලයෙක් මේ ඒ මල්ල ඇරලා බලනවා ඒකෙන් වී හාල් අරවා මේවා තියෙන කොටසක් වගේ. ඒ වගේ බලන්න මේ අපේ මේ ශරීරයේ මේ දෙපැත්තකින් ඇරිච්ච මේ මල්ලක දාපු දේ වගේ. මේකේ මුත්‍රා අසුචි අරවා මේවා ඔක්කොම කලවම් වෙලා තියෙනවා කියන එක බැලුවායින් පස්සේ Tamanට පෙනීවි මොන වගේ තත්ත්වයක්ද කියන එක. ඒකට මේ විදිහට මේ අසුභ සංඥාව ගා තදින් භාවිතා කරනවා. ඊළඟට ආදීනව සංඥාව. මෙතෙන්දී තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ මේ ශාසනයේ මහාන ආරණ්‍යයකට ගිහිලා රුක්ක මූලයට ගිහිල්ලා මේ බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ ඉතිමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජන්ති. මේ ශරීරේ විවිධ ආබාධයන් උපදිනවා. මොනවද මේ චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ දහෝජරෝ කුච්චි රෝගෝ මුක්ඛා පක්ඛන්දිකා සූලා විසුචිකා කුට්ටා ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරු දද්දු කන්දු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තම් මදු හේවෝ අංසාපිලිකා බගන්තලාය පිත්ත සමුට්ටාන ආබාධ සෙම්ම සමුට්ටාන ආබාධ වාත සමුට්ටාන ආබාධ උත්පරිණාමද ආබාධ විසම පරිහාරද ආබාධ ඕපක්කමිකා ආබාධ කර්ම විපාකද ආබාධ සීතං මුන්නං දිගච්ඡාතු උච්චාරෝ පස්සාවෝති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට මේ ආදීනවේ කියන එක බලනවා කියන එක. ඉතින් මේක මම නම් ගා මේක මේ අවුරුදු
10කට විතර ඉස්සර මට හොඳට මතකයි මේක මම කොලේක ලියාගෙන එහෙම මේක මේ සිංහලෙන් තියෙන එක බොහොම අමාරුයි සිංහලයි මේ පාලි ඒකට ඒක ඔය ඉංග්‍රීසි භාෂාවෙන් ලියාගත්තාම මේ මොකද අපි ඔය අහලා තියෙන හුඟක්ම මේ රෝග ගැන මේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි. ඉතින් ඔය චක්කු රෝග කිව්වහම නම් අපිට තේරෙනවා මේක ඔය ඇහි අයිසයිට් එක කියන එක. මට හුඟක් මතකයි ඒ කාලේ ඔය සුමන සමන්දේවිය තමයි මට කිව්වේ මේකේ මේ කොටස හොඳට මේ භාවිතා කරන්නයි කියලා. ඉතින් ඒ චක්කු රෝග කියන්නේ අපි මේක බැලුවොත් එහෙනම් අයිසයිට් කියන එක. අපිට ඇහි තියෙන රෝගයන් තියෙනවා. සෝත රෝග අපිට කන ඇහෙන්, ගාන රෝග මේ නහයේ, ජීවා රෝග ඊළඟට මේ දිවේ, කාය රෝග මේ කයේ තියෙනවා. සීස රෝග ඔළුවේ, කන රෝග කන ඇහෙන්නේ නැතිකම, කනේ ප්‍රශ්න, කනේ එක જાති වල. මුඛ රෝග කටේ තියෙනවනේ, දන්ත රෝග දත්වල අමාරු හුඟ දෙනකොට තියෙනවා. කාසෝ කියලා කියන්නේ මේ කැස්ස, කෝෆ්. සාසෝ ඇස්මා, පිනාසෝ කැටරක්. දහෝ කියලා කියන්නේ ෆීවර් එක. ජරෝ කියලා කියන්නේ මේ මහලු වෙලවනේ අපි මහලු ජරාජිත වෙලා ඉතින් මහලට වෙන්නේ ඉතින් ඒ රෝගේ තියෙන බොහොම තදට. කුච්චි රෝගේ මේ බඩේ තියෙන අමාරු. මුච්චා, ෆේන්ටිං අපි සී මුච්චා වෙලා වැටුණායි කියලා කියන්නේ මුච්චා. පක්කන්දිකා ඩිසෙන්ට් කියන එක. සූලා, ග්‍රිපින් කියනවා. විසූචිකා, කොලරාව, කුට්ටන්, ලෙප්‍රසි, ගන්ඩෝ, ඉම්පොස්තුම් කියන එක. කිලාසෝ, එක්සීමා එක. සෝසෝ consumption මේ අපේ ඇඟ ඒ දිරාගෙන කාගෙන යන රෝගයකුත් තියෙනවානේ. අපමාරෝ epilepsy කියන එක. දද්දු, කාණ්ඩු මේ කහන ඉචි කියන එක. කච්චු ස්කැබ්, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තං. ඔය ලෝහිත පිත්තේ කියලා කියන්නේ මේ පිත තියෙන එක ලේවලට ඇතුළේ. bile in the blood කියලා කියනවා. jaundice කියලා කියන්නේ. මදුමේහය මම හිතන්නේ මොකද ඉන්නේ දන්නවා මේක. මදුමේහය කියන්නේ ඩයබටික් කියන එක. අන්සා, පයිල්ස්, පිලිකා කිව්වහම මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක ඇත්තටම කැන්සර් කියන එකද එහෙම නැත්නම් මේ බොයිල්ස්ද කියන එක. මේ කියන්නේ කකුලේ තුවාල ඒ වගේ තැන් වල තුවාල තියෙනවනේ. ඒ වගේ. බගන්දලා කිව්වහම අල්සර්ස් කියන එක. පිත්ත සමුට්ටාන ආබාධ. මේ පිත්ත නිසා අපිට ඇති වෙන ආබාධයන් තියෙනවා. සෙම සමුට්ටා ආබාධ සෙම නිසා ඇති වෙන ආබාධයන් තියෙනවා. වාත සමුට්ටාන ආබාධ. වාතය කියන එක විඳීමෙන් කිපීමෙන් අපිට ආබාධයන් තියෙනවා. මේ වාත අමාරු කියලා කියන්නේ හෘද අමාරු වගේ මේවා තියෙනවා. සන්නිපාතිකා ආබාධ. මේ ලේ පිත්ත සෙම කියන ඒවා වෙනස් වීම නිසා සන්නිපාත භාවය වෙනස් වීම නිසා ඇති වෙන ආබාධයන් තියෙනවා. උතු පරිමාවද ආබාධ. ඉතින් ඒක නම් මේ රටවල වල ඉන්න කට්ටිය හුඟ දෙනෙක් දන්නවා. මොකද මේ සීත කාලයක් තියෙනවා. මේ ඊළඟට උෂ්ණ කාලයක් තියෙනවා. ඉතින් ඒවා වෙනස් වෙනකොට ඒක රෝගයන් ඇති වෙනවා. සීසන්ස් චේන්ජ් වීම. ඊළඟට විසම පරිහාරද ආබාධ. ඉතින් මේක ඉංග්‍රීසියෙන් කියනවා stress of circumstances කියලා. මේ ඔය ඔෆිස් වල වැඩ කරන අයට එහෙම. ඉතින් ඔය ඒවා වෙනස් වුනහම ඒක නිසා බොහෝම මේ ආබාධයන් තියෙනවා. ඉතින් ඒකත් ඔන්න තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අර වැඩේ ඕනි මේ වැඩේ ඕනි කියලා කිව්වම අර වැඩේ කරගෙන ඉන්න මනුස්සයාට එතන මේක නිසා නිවාඩු දාලා යනවා බෙලක් කියලාට. ඕපක්කමික ආබාධ. ඔය අපි දන්නවා ඔය අපේ ඔය බඩේ හිම ඔය මසල්ස් දෙකකුයි පිටේ කොන්දේ මසල්ස් එකකුනේ අපි මේ කෙලියෙන් තියන්නේ ඔය ඒක පොඩ්ඩක් එහාට මෙහාට වුණාම ඔය ස්ලිප් ඩිස්ක් එහෙමත් ඇති වුණාම ලොකුවට මේක පේන්නේ. ඕපක්කමික ආබාධ තථාගතයන් වහන්සේ. ඔක ඒ කාලෙම දේශනා කළා. ඊළඟට කම්ම විපාකද ආබාධ. ඔය කර්ම විපාකයෙන් ඇති වෙන ආබාධයන් අපිට තියෙනවා විවිධාකාරව. ඊළඟට අසන්ද වෙලා ඉපදින ඕවාගේ අපේ දේවල් තියෙනවා. සීතල ඒකත් ආබාධයක්. උෂ්ණය ඒකත් ආබාධයක්. පෙච්ච එතකොට මෙතන ඇවිල්ලා මේ ජිගස්සා කියන එක. හංග කියන්නේ බඩගින්න කියන එක. පිපාසය. ඊළඟට මේ පිට කිරීම අසුචි පිට කිරීම. ඊළඟට මුත්‍රා පිට කිරීම. ඒතකොට මේ විදිහට බැලුවාම මේ තථාගතයන් වහන්සේ මෙතන ආබාධයන් කියලා තියෙනවා 49ක්. ඉතින් අද කාලේ වෙනකොට මේවා තවත් එකතු වෙලා තවත් ආබාධයන් එකතු වෙලා තියෙනවා. මේ ඉස්සරහා කාලෙට මේවයි නම් කියන්න බැරි තත්ත්වයට තියෙනවා කියන්නේ. මේක හරිය හොඳයි. මේක මේ සමාධියක් එහෙම නැති කෙනෙකුට සමාධියක් එහෙම ඇති කරගන්න පුළුවන්. මේ සත්‍යයට මේ ආබාධ ටික මෙහෙම තේරුම් අරගෙන කොලයක ලියාගෙන ඒක කල්පනා කරනවා නම් ඒකෙන් විශාල දියුණුවක් ඇති වෙනවා.
ඒකේ ඒ தත්ත්වය කල්පනා කරේ. මේ තරම් අමාරුකම් ගොඩක් තියාගෙන තමයි අපි මේ නැවත නැවතත් මේ වගේ මේ ශරීරයන් පතන්නේ. නැවත නැවතත් මේ මිනිස්සෙක් කියලා ඉපදෙන්නේ කියලා කල්පනා කරන්නේ මේ වගේ මහා ගොඩක් තියාගෙන. එතකොට මේ වගේ තත්ත්වයක් ගොඩක් තියාගෙන ඊළඟට මේ තවත් පුද්ගලයෙක්ව තමයි ලං කරගන්නවා. එයාටත් ඒ වගේ ඊට වඩා වැඩි අඩු Tamanටත් වඩා වැඩි අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් මේකේ තියෙන. ඒක පොඩ්ඩක් කල්පනා කරාම මේක පේනවා මේ තරම් මේ ජහජරා ගොඩකද අපි ජීවත් වෙන්නේ කියලා. ඊළඟට ප්‍රහාණ සංඥා පස්වෙනි එක. ආනන්දේ මේ ශාසනයේ මහාන උපං කාම විතක්කේ නොවිසයි. ඉවසන්නේ. නාදි වාසේති පජහති විනෝදති බන්ති කරෝති අනභවං ගමේති කියලා කියනවා. කාම විතක්කය. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදති බන්ති කරෝති අනභවං ගමේති. උප්පන්නං විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදති බන්ති කරෝති අනභවං ගමේති. නාදි වාසේති කියන්නේ මේක ඉවසන්නේ නැහැ. Tamanට කාම විතක්කයන් නැති වෙනවා. ඒ කාම විතක්කයන් ඉවසන්නේ නැහැ. පජහති කියලා කියන්නේ අතහරිනවා. විනෝදති කියන්නේ දුරු කරනවා. බැන්ති කරෝති කියන්නේ ගෙවනවා. අනභාවයන් කියලා කියන්නේ අභාවයට පමුණනවා. එතකොට කාම විතක්කයක් වේවා, ව්‍යාපාද විතක්කයක් වේවා, ඊළඟට විහිංසා විතක්කය කියන එක. මේ තුන සම්පූර්ණයෙන් මෙහෙම අභාවයටපත් කරනවා. ඊළඟට උපන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. නාදි වාසේති පජහති විනෝදේති බැන්ති කරෝති අනභවං ගමේති. උපන් ලාමක වූ අකුසල ධර්මයන් ඉවසන්නේ නැතුව ඒවා පහ කරනවා. දැන් බලන්න මෙතන තියෙනවා නේද? අපි ආර්ය ශ්‍රාණික මාර්ගයේ මේ සම්මා සංකප්පේ කියන කොටස නේද මේ කියන්නේ. සම්මා සංකප්පේ අපි තියෙනවා මේ නික්කම්ම විතක්කය කියන එක. ඒතකොට කාම විතක්කය ඉවසන්නේ නැතුව අපි පහ කරලා දානවා කියන්නේ අපි නික්කම්මයටයි යන්න ගන්න. ඒතකොට අරයට මගේ මේ කොටස මෙතන සම්මා සංකප්ප කොටස මෙතන යනවා. අර මුලදී සම්මා දිට්ඨියට කොටස් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද අපිට පේනවා මේ සම්මා දිට්ඨිය සහිත වූ සංඥාවන් තමයි එතන ඇති වෙන්නේ. මේ ආබාධයි මේ ශාරීරිය මේ දෙතිස් ගුණ පැයගොම් ආසුභයයි මේකේ ආදීනමයන් තියෙනවා. එතකොට අර මුලදී මෙයා භාවනා කරන්න ගත්ත මේ රූප වේදනා සංඥා සංස්කාර වල සමුදය අස්තංගමේ දැන් පේනවා අපිට සමුදය අස්තංගමේ ආදීනවය කියන ඒවා එක හොඳට පේනවා. අසුභ ස්වභාවය පේනවා. ඒ විදිහට තථාගතයන් වහන්සේ මේක ලස්සනට පිළිවෙලට සකස් කරලා තියෙනවා. එතකොට මේ ඊළඟට මේ ප්‍රහාණ සංඥාවේ මේවා ප්‍රහාණය කරමින් පවත්වනවා. මේව මට එපා කියන්නේ. ඔය ද්වේද විතක්ක සූත්‍රය එහෙම ඒ සූත්‍ර දේශනාවේදී පෙන්නන්නේ අර තථාගතයන් වහන්සේ බෝසතාණන් වහන්සේ කාලෙත් මේ කාම විතක්කයක් ඇති වුණා. කාම විතක්කයක් ඇති වුණාම කල්පනා කරනවා මේ කාම විතක්කයක් මට ඇති වෙලා තියෙනවා. මේක මටත් හානි කරයි. අනිත් අයටත් හානි කරයි. දෙගොල්ලටම හානි කරයි. මගේ මේ ප්‍රඥාව නසනවා කියලා. ප්‍රඥාව නසනවා කියලා කල්පනා කරාම තථාගතයන් වහන්සේ ප්‍රඥාව ප්‍රාර්ථනා කරගෙන යන්නේ. එතකොට ඒක කියපු ගමන් ටක් ගාලා Tamanට පුළුවන්කම තියෙනවා අයින් වෙන්න. මටත් ගාක්ම බලපෑවා මේ ප්‍රඥාව නසනවා කියන එක කල්පනා කරපුවම ඒවෙන් අයින් වෙන්න පුළුවන්කම නැති වෙනවා. මොකද ප්‍රඥාවට ගරු කරනවා. එහෙම නැත්නම් මේ අනිත්‍යයට හානි කරන්න කැමති නැති කියලා කල්පනා කරනවා නම් ඒකෙන් පෙන්නනවා මේ මනස මේකෙන් මටත් හානියක් අනිත්‍යයට හානියක්. දැන් මම මොනවා හරි මේ චිත්‍රපටියක් බලන්න යමු කියලා කතා කරයි කියලා කියනකො මේ ඉස්සර කාලේ කතාවක් කියනකො කාට හරි එහෙම කතා කරා නම් එතකොට මේ මිනිස්සුත් අමාරුයි වැටෙනවා මාත් අමාරුයි වැටෙනවා. අන්න ඒ වගේ. මේක කල්පනා කරලා බලනවා. මට ව්‍යාපාදයක් අහම අනිත්‍යයටත් කරදරයි. මං හිංසා කරනවා නම් අනිත්‍යයටත් කරදරයි. මටත් කරදරයි. දැන් Tamanට දෙපැත්තටම හානි කරන්නේ නැහැ කියලා මේක සම්පූර්ණයෙන් ප්‍රහාණයටපත් කරනවා. ඊළඟට විරාග සංඥාව. මහණෙනි මේ ශාසනයේ මහාන ආරණ්‍යයට ගියේ, රුක්ක මූලට ගියේ, ශුන්‍යාගාරට ගියේ මේව සලකනවා. මෙතෙන්දී කල්පනා කරනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමුතෝ සබ්බූපදීපටි නිස්සග්ගය තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති කියලා. එතකොට මේක සාන්තයි. මේක ප්‍රණීතයි. සබ්බ සංකාර සමුතෝ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. දැන් එතකොට බලන්න අපි මේ කාය සංස්කාර තියෙනවා. වචී සංස්කාර තියෙනවා. මනෝ සංස්කාර, ඒ කියන්නේ චිත්ත සංස්කාරයන් තියෙනවා. මේ සියලුම සංස්කාරයන් සංසිඳීම. ඒ කියන්නේ ආස්වාස පාස්වාතත් නැත්තම් මම විතක්ක ਵਿਚාර කරන්නෙත් නැත්තම් මට වචී සංස්කාරයකුත් නැහැ. මට චිත්ත සංස්කාරයන් කියන ඒවා මම පවත්න්නේ නැත්තම් ඒ කියන්නේ මට ඔය මගේ මේ වේදනා සංඥා කියන ඒවා පවතින්නේ නැත්තම් චේතනාව පවතින්නේ නැත්තම් මට බොහොම හොඳයි. බොහොම හොඳට
ඉන්නවා. සබ්බූ පටි නිස්සග්ගෝ. මේ ඇවිල්ලා මෙතනදී සියලුම උපාදානයන්. ඒකට උපාදානයෙන් ගියාම අපි දන්නවා මේ කාම උපාදාන. ඊළඟට මේ ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා උපාදාන එතන හතරක්ම තියෙනවා. එතකොට මේ සියලුම උපාදානයන්ගේ හැරීම තණ්හක්ඛයෝ විරාගෝ තෘෂ්ණාවගේ ගෙවීම. තණ්හක්ඛයෝ කියලා කියන්නේ තෘෂ්ණාව ගෙවීම, විරාගයෝ කියලා කියන්නේ නොඇලීම. එතකොට මම කල්පනා කරනවා මම කොයි වෙලාවක හරි මේ සංස්කාරයන් සමතේකටපත් කරනවාද, සංසිඳීමක් තියනවාද, මේ උපාදානයන් හතරෙන් සම්පූර්ණයෙන් ඒව අතහැරීමක් තියනවාද, තණ්හාවගේ මගේ ගෙවීමක් තියනවාද, රාගයක් නැත්තම් නොඇලීමක් තියනවාද? මෙන්න මේක තමයි නිර්වාණය කියලා. මෙන්න මෙතන හොඳට කල්පනා කරන්න මේ නිර්වාණය කියන එකේ අර්ථ දැක්වීම මෙන්න මෙතන තියෙනවා. නිර්වාණය කියලා කියන්නේ මේ මොකක් හරි වස්තුවක් නෙමෙයි. උඟ දෙනෙක් කල්පනා කරනවා මට නිර්වාණය කියන එකක් දැන් මෙහෙම වස්තුවක් කියලා හිතාගෙන මම ඒක හොයන්න යනවා. ඒ නිවන කියලා වස්තුවක් එහෙම එකක් නැහැ. මේ අපි ළඟ තියෙනම මේ රාගය, මේ තණ්හාවන්, මේ උපාදානයන්, මේ සියලුම දේවල් මගේ නැතිවීමම තමයි නිවන කියන්නේ. ඒතර මම කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සන්තෝ සබ්බූපති පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. නිර්වාණයේ අර්ථ දැක්වීම ඒකයි. එතකොට නිවන ඒ කියන්නේ පිට තියෙන දෙයක් නෙමෙයි. නිවන කියන එක මේ ඇතුලෙන් හොයන්න ඕනේ. ඇතුලෙන්ම ලැබිය යුතු දෙයක්. ඒ කියන්නේ මල් ළඟ දැන් තියෙන කුණු ටික දැන් අපේ ගෙදර කුස්සියේ කුණු තියෙනවා කියලා හිතන්න. මම ඒ කුස්සියේ කුණු ටික අතු ගාලා එළියට දානවා. එතකොට දැන් මේ විදිහට බලාගෙන ගියාම මේ අතු ගාන එකත් මම අමතක කරලා දානවා. මම අතු ගාන එකත් කරන්නේ නැහැ. කුණු ගන්නෙත් නැහැ, අතු ගන්නෙත් නැහැ. අන්න ඒ වගේ මේක සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් තමයි මේ නිවන කියන එක තියෙන්නේ. ඒ කියන්නේ මොකක්වත් නැහැ. මේ කියන්නේ ශුන්්‍යතාවයට ගියාම කෙනෙකුට ඒ කියන්නේ හැඟීමක් ඇති වෙන්නේ ඒකයි. මොකද ශුන්්‍යතාවයේදී දැන් ආකාශෝ අනන්තෝ කියලා කිව්වහම දැන් බලන්න දැන් ආකාශයේ ඒතන තියෙනවා මේ නිර්වාණීය ගුණයන් 10ක්. ආකාශ ඒ සමාධියට ගියාම. එතෙන්දි පෙන්නනවා මේ ඔද කුරුල්ල පියාඹල යන්නේ ඒක මොකක්වත් නැතුව අන්න ඒ වාගේ. කාටවත් මුකුත් ගන්න පුළුවන් කමක් නැහැ නේ. අචෝර හරණෝ කියලා කියනවා. නජායති නජීයති නමීයති කියන්නේ මරණ බවක් එහෙම මොකක්වත් නැති ගතියක් ඒකේ තියෙනවා. අන්න ඒ වගේ මේ නිවනයි කියන එකේ තියෙන්නේ මන ළඟ තියෙනා වූ මන ළඟ ඇති කරගෙන තියෙනා වූ ඒ තණ්හාවන් කියන දේවල් ඒවයි නැතිවීම. තෘෂ්ණාවන් නැතිවීම, උපාදානය මං ඇති කරගෙන තියෙන උපාදානයන්ගේ නැතිවීම සම්පූර්ණයෙන් ඒක විරාගය අන්න ඒක තමයි නිවන කියන්නේ. ඒක තමයි 6 වෙනි සංඥාව. 7 වෙනි සංඥාව තමයි නිරෝධ සංඥාව. ආනන්දේ මේ ශාස්ත්‍රයේ මහාන ආපහු අර විදිහට රුක්ක මූලයකට ආරණ්‍යයකට ගිහිල්ලා විමසලා කරනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමුතෝ සබ්බූපදි පටි නිස්සග්ගයෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති. දැන් මෙතන අර පළවෙනි කියපු විරාග සංඥාවයි මේ නිරෝධ සංඥාවයි මේ වචන දෙකකින් විතරයි වෙනස් වෙන්නේ. ඒ වචන දෙක මොකද්ද? පළවෙනි එකේදී කිව්වා විරාගය, තණ්හාව, මේවයි විරාගය කියන එක නොඇලීමයි කියන එක. ඊළඟට නිරෝධ සංඥාවේදී කියනවා මේකේ නිරෝධය සම්පූර්ණයෙන් නැති වී යාම තියනවාද? ඒ නිරෝධය තමයි මෙතන නිවනයි කියලා. එතකොට අපි ඉතින් නිරෝධය කියන එක අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨියේ තියෙන එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි ධර්මය අනුව කල්පනා කරනවා නම් කෙනෙකුට පේනවා මේ තණ්හාව මෙන්න මේ ඇහැ පිය වෙන තැන තමයි මට තණ්හාවක් නැති වෙන්නේ. ඒ තියෙන තැන තණ්හාව තමයි මම අයින් කරගන්න ඕනේ. කන තියෙන තැන තමයි මට තණ්හාවක් නැති වෙන්නේ. එතන තමයි තණ්හාවන් මම අයින් කරගන්න ඕනේ. මේ විදිහට ගිහිල්ලා තථාගතයන් වහන්සේ යනවා නේද විතක්ක ਵਿਚාර කියනවා. විතක්ක ਵਿਚාර තියෙන මේ ප්‍රිය වෙන තැන තමයි මට මේක තියෙන්නේ. ඒ කියන්නේ මං වචී සංකාරයන් කියන ඒවත් මම කරන්නේ නැtei කියන එක. එතකොට අර තණ්හාවට තියෙන තණ්හාව ඒව කොහොම සම්පූර්ණයෙන් අයින් කරගන්න. එතකොට මේ නිරෝධය කියන එක එනකොට කල්පනා කරනකොට මෙන්න මේ විදිහයි නිරෝධය කියන එක නිබ්බාණය කියන එක කල්පනාවීමක් තියෙනවා. මේක නැතිවීමෙන් තමයි මට මේ නිවන කියන එක නැති වෙන්නේ. එතකොට නිවන කොයි වෙලාවකවත් පිට හොයන්න එපා. මේක තමා තුලමයි තියෙන්නේ.
නිබ්බාන is to be found within කියන එකයි. ආනන්දේ සබ්බ ලෝකේ අනවිරත සංඥාව කවරද? ආනන්දේ මේ ශාසනයේ මහාන මේ ලෝයේ යම් උපේ සංඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටිමාන. ඒ කියන්නේ මේක pāli භාෂාවෙන් හරි ලස්සනයි. මේක ලේ ලෝකේ උපාය උපාදාන චේතසෝ අදිඨානාබි නිවේසා නුසය. තේපජහන්තෝ විරමතින උපාදීයන්ති කියලා කියනවා. අපේ මේ බැලුවොතින් අපි සාමාන්‍ය විදිහට මේ අපිට තියෙනවා එක එක ආකාර වූ අදිෂ්ඨානය, අබිනිවේෂයන්, අනුසයන් කියනවා. එතකොට අදිඨානය කියලා කියන්නේ මේ රෙසොලූෂන් කියලා කියනවා. අපේ මනසෙන් අපි අදිඨාන කරන දේවල් තියෙනවා. අබිනිවේෂය කියලා කියන්නේ ඇල්ම කියන එක. දැන් අපි ওই දෙක බැලුවොත් රජ කෙනෙක් වාගේ කෙනෙක් ගත්තොත් එයාට මේ අදිෂ්ඨානීය තියෙන්නේ එයාට ඕනේ බලය කියන එක. බලය තමයි දැන් ඔය දැන් කාලේ ඉතින් රජවරු බොහොම අඩුයි. නමුත් ඔය ජනාධිපතිලා ඒගොල්ලෝ බලය පතුරවන්නනේ ඒගොල්ලෝ බලන්නේ. ඊළඟට අබිනිවේෂය ඒගොල්ලන්ගේ අල්ම තියෙන මේ ප්‍රදේශය ලොකු කරගන්න. දැන් මෙතන මේක රටක් තියෙනවා මට තවත් රටක් අල්ල ගන්න පුළුවන් නම් එහෙම හොඳයි කියලා. ඔය බ්‍රාහ්මින් කෙනෙක් ගත්තාම එයාගේ මන්ත්‍ර තමයි අදිෂ්ඨානෙ. ඉතින් එයා ඔය සැක්‍රිෆයිස් කරනවා ඒ සතුන්ව මරලා ඒ විදිහට ඒව තමයි එයාගේ අබිනිවේෂය අල්ම තියෙන්නේ. අපි මේ සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තාම මෙයා අපි අදිෂ්ඨාන කරලා තියෙන හරි පුදුමයි බැලුවම මේ ශිල්ප අදිෂ්ඨාන කරලා තියෙන්නේ අපි. මම ගිහිල්ලා මෙන්න මේ විදිහේ මේ ශිල්පයක් ඉගෙන ගන්නවා. ඒකනේ අර පොඩි කාලේම අම්මම්ම තාත්තත් මේක දන්නවා. ඒ පෙන්වන්නේ ඒකනේ අර අදිෂ්ඨානීය කියන එක මේ රැකියාව. පුතේ මෙන්න මේ එතකොට දැන් අපේ අදිඨානීය කියන එක ගත්තාම අපේ තියෙනවා මේ අපේ ශිල්පය කියන එක තමයි අපි අදිඨාන කරන්නේ. දැන් අර පොඩි කාලෙම ওই රස්සාවක් මේ කරන්න කල්පනාවෙන් තමයි ඉතින් අම්මලා තාත්තලා අතන කියනවා මෙන්න මේ ඉගෙන ගන්න පුතේ කියලා නේද? දුවේ හරි. එතකොට දැන් මෙතෙන්දි මේ ශිල්පයන් ඉගෙන ගන්න අපි අදිඨාන කරනවා. ඔන්න ඕක අදිඨාන කරගෙන තමයි අපි ඇවිල්ලා තියෙන්නේ බැලුවා. ඊළඟට මේ අපේ අබිනිවේෂය නැත්තම් ඇල්ම කියන එක තියෙන්නේ මේ කර්මාන්තවලට. ඒකනේ අපි දැන් ඔය රස්සාවක් කරගෙන ඉන්නේ ඔෆිස් එකකට ගිහිල්ලා ඒවා කරගෙන ඉන්නේ. ඒක තමයි අබිනිවේෂය. නම් ස්ත්‍රියක් ගත්තොත් අදිඨාන කරලා තියෙන අදිෂ්ඨානී හැටියට තියෙන පුතු. පුතුන් අදිඨාන කරලා තියෙන. ඊළඟට අබිනිවේෂය කියලා කියන්නේ ඇල්ම තියලා තියෙන්නේ මේ Tamanට තව මේ රයිවල් කෙනෙක් Tamanට සමානව තව කෙනෙක් නැතුව ඉන්නයි එයාගේ අබිනිවේෂය ඇල්ම තියලා තියෙන්නේ. ඊළඟට මේ තාපසයෙක් ගත්තොත් තාපසයාගේ අදිඨානිය ඇවිල්ලා තියෙන්නේ මේ සීලය කියන එක. ඊළඟට අබිනිවේෂය හැටියට තියෙන්නේ මොකක්වත්ම නැtei කියන එක. මොකක්වත් ඇලෙන්නේ නැති ගතිය තමයි යාගේ අබිනිවේෂයේ තියෙන්නේ. ඒකෝට දැන් අපිට දැන් පේනවා මේ විදිහට ගත්තාම අපිට මේ එක එක අදිඨාන අබිනිවේෂයන් තියෙනවා. මේවා තමයි අපේ ලෝකයේ ඇති වෙලා තියෙන අපේ අදිඨාන අබිනිවේෂය කියන එක හැටියට තියෙන්නේ. දැන් අපි කල්පනා කළා මේ අදිෂ්ඨාන ඇවිල්ලා මේ නරකේව මෙන්න මේවා තමයි අපි අයින් කරගන්නේ. මේකේ හොඳ අදිෂ්ඨානයක් තියෙනවා. මේක හොඳ අදිෂ්ඨානයන් තියෙනවා. අපි කෙනෙක් සත්‍යාදිෂ්ඨානය, ඡාගාදිෂ්ඨාන, ප්‍රඥාදිෂ්ඨාන, උපසමාදිෂ්ඨාන මේවා කරනවා නම් ඒවා හොඳ අදිෂ්ඨානය. ඒවා මුල්ලේදී තමයි ඒවා අදිෂ්ඨාන කරන්නේ. ඒවා අදිෂ්ඨාන කිරීමෙන් තමයි අපි ඉහළට ඒවා ගමන් කරන්නේ. ඒකෙන් ප්‍රඥාවන් ලබා ගන්නවා, නිවන කරා ගමන් කරනවා. මෙතන මේ අපි බලන්නේ මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා කිව්වහම අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ අපි මේ චක්කු ලෝකයේ කියන එක කල්පනා කරන්න. දැන් චක්කු ලෝකයේ අපි හරියට අභිනන්දනා කරන දේවල් දින මොනවද? දැන් අපිට හොඳ ලස්සන රූපයක් පේනවා. යම්කිසි කාන්තාවක් වෙන්න පුළුවන් ලස්සන කාන්තාවක්. කාන්තාවකට නම් කැමති පුරුෂයෙක් වෙන්නට පුළුවන්. මල් වෙන්න පුළුවන්. ඕ ආදී වශයෙන් ආහාර වෙන්න පුළුවන්. ඒවයි අපි බොහෝම අධික ලෙස මේවා මේ කල්පනා කරලා ඇල්මක් ඇති කරගෙන තියෙන ගතියක් අපේ තියෙනවා. අපි මේවෙන් අභිනන්දනා කරනවා. මේ චක්කු ලෝකයේ තියෙන දේවල් අපි අභිනන්දනා කරනකොට අපිට මේ අනබිරතයක් කියන එකක් ඇති වෙන්නේ නැහැ. ඒක ඇලීම තමයිම සිද්ධ වෙන්නේ. අපි මොකද ප්‍රාර්ථනා කරනවා? අපි ප්‍රාර්ථනා කරනවා නම් මේ ඒකේ යම්කිසි මතයක් ඇති වෙලා අපි ඒක හොය ගන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ හේතු කොටගෙන ඒ අභිනන්දනාවන් හේතු කොටගෙන අපේ මේ ලෝකේ හිස් වෙන්නේ නැහැ. මේ ලෝකේ හිස් වෙන්න යන පැත්තට තමයි මේ සංඥාවෙන් කරන්නේ. මේ එකකවත් මේ අදිෂ්ඨානයන් ඇති කරගන්නේ මට මේ විදිහේ රූප දකින්න ඕනේ.
මේ ලස්සන වූ කාන්තාවන් දකින්න ඕනේ. ලස්සන පුරුෂයන් දකින්න. ලස්සන ආහාර, ලස්සන ගෙවල්. මේවා අදිටම් කරන්නේ නැහැ. ඇස පිනවන්න කල්පනා කිරීමක් නැතිකම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඊළඟට කනේ සද්ද අහන ඒ ලෝකේ. ඉතින් ඒකනේ ඔය මියුසික් දාගෙන ඔය සින්දු අහගෙන ඉන්න මිනිස්සුන් ඉන්නේ. ඒකට ඒවා අදිටම් කරන්නේ නැහැ. මේ පැත්ත අයින් කරනවා. ඒ වගේම මෙතන තුන්වෙනි වචනේ තමයි ඒ ලෝකේ උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසය කියලා තුන්වෙනි වචනයකුත් තියෙනවා. අනුසය කියලා කියන්නේ මොකද්ද? අපි හරියට මේ කලින් කෑම කාලා ඒකේ රස විඳලා ගිහින ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි අනුසය වෙලා තියෙන්නේ. හරියට මේ අපි කොහේ හරි ගමනක් අපි හිතුමු මේ ලංකාවේ නම් කොළඹ ඉඳන් අපි හිතුමු ගාල්ලට ගියයි කියලා. දැන් මං කොළඹ ඉඳන් ගාල්ලට මම ගිහිල්ලා තියෙනවා. ඒ ගියයි කියන දේ උඩ මට යම්කිසි දෙයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ පරිසරයත් එක්ක, ඒ ගිය ගමනත් එක්ක, ඒ මුහුද වෙරළ දැකලා හරි. ඉතින් ওই විදිහට මොනවා හරි ඇති වෙලා තියෙනවා. අන්න ඒ වගේ අර ගිය පුරුද්දක්. එහෙම නැත්නම් කෑමක් නම් මම කෑම කාලා ඒක හරහා ගිය නිසා මම දැන් කලින් ගිය ගතියක් තියෙනවා. කෙනෙක් දැන් ගාල්ලට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කලින් ගාල්ල ගියේ කෙනෙකුට ඒක ගැන යම්කිසි හැඟීමක් තියෙන්න පුළුවන්. ඉතින් මේක ගාල්ල කියන එක නෙමෙයි ගන්න ඕනේ. ඒකේ තමයි කැමැති වූ යම්කිසි තැනකට ගිහිල්ලා තියෙනවා නම්. ඒ දේ සම්බන්ධයෙන් තමන්ගේ ඒ ගමන ගිය නිසා මේ අනුසය ධර්මය තමන් තුළ පවතිනවා. එතකොට අපිට මේ අදිඨාන අබිනිවේෂ අනුසය කියන මේ තුනම සම්පූර්ණයෙන් මේක පහ කරන්න ඕනේ. එතකොට මේකෙන් හොඳට කල්පනා කරන්න මම ඇස කියන එකේ අභිනන්දනාවක් කරන්නේ නැත්නම් රූප ඇහැ චක්කු ලෝක සෝත ලෝක ඒවා සම්බන්ධයෙන් අභිනන්දනා කරන්නේ නැත්නම් මට මේකෙන් අයින් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට සබ්බ සංකාරයේ අනිච්ච සංඥාව කියන එක. ආනන්දේ මේ සස්නේ මහාන හැම මේ සංස්කාරයන්ගෙම එයා අට්ඨියති හරායති දිගුච්ඡති සබ්බ සංකාරෙහි අට්ඨියති හරායති දිගුච්ඡති කියලා වචන තුනක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අට්ඨියති කියලා කියන්නේ මෙතෙන්දී මේ පීඩාවටපත් වෙනවා. හරායති කියලා කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා. දිගුච්ඡති කියලා කියන්නේ පිළිකුල් කරනවා. දැන් මේ අපි පෙළෙනවා පීඩාවටපත් වෙනවා. මොකද්ද මේ පීඩාවටපත් වෙන්නේ මොනවයින්ද? අපි පීඩාවටපත් වෙන්නේ නැද්ද? අපි පරුසා වචන කියනවා. අපි පීඩාවටපත් වෙන්නේ නැද්ද? අපි පිසුනා වාචේ කියනවා. ඒ කියන්නේ යාළුවෝ දෙන්නෙකුට තව යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවව වෙන් කරන්න හදනවා. පීඩාවටපත් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් තමන්ගේ කකුලේම තුවාලයක් තියෙනවා. කැන්සර් හරි මොනවා හරි හැදිලා. දැන් ඉතින් මට මේක කපලා අයින් කරගන්න ඕනේ. මේ තුවාලේ කපලා ඒ කියන්නේ ශාරීරික කොටසක් කපලා දාන්නත් පුළුවන්. මේක මේ පලාසය හරහා සිද්ධ වෙන්නේ. ඒක සඳහාත් මගේ මේ කැමැත්තක් තියෙන්න පුළුවන්. මේක නිසා මම පීඩාවටපත් වෙන්නේ නැද්ද? හතින් දොස්තර මහත්තයා ඉන්න දොස්තර මහත්තයා කපන කමට ඉවසගෙන ඉන්න බෑනේ. මේක අයින් කරනකම්. අන්න ඒ වගේ මගේ තියෙනා වූ මේ වචී සංකාරයන් තියෙනවා. මොනවද? මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප. මේවයින් මම පීඩාවටපත් වෙනවා මේ සංස්කාරයන්. මේවා තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. ගොඩාක් පීඩාවටපත් වෙනවා. ඊළඟට මට මේ චිත්තේ රාග සහිත ස්වභාවයන් තියෙනවාද? ද්වේෂ සහිත ස්වභාවයන් තියෙනවාද? ඊර්ෂ්‍යාව තියෙනවාද? මක්කේ පලාස ඒ වගේ දේවල් තියෙනවාද? ඒවයින් මම ලැජ්ජාවටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. මන් ළඟ මේවා තියෙනවා කියලා. මම පරුසාවචනිය මන් ළඟ තියෙනවායි කියලා සමාධියද කෙනෙක් දන්නවනම් මේක හුඟාක්ම ගැඹුරුයි. ඇත්තම කියනවා නම් හුඟ දෙනෙක් තේරුම් ගන්න නැති දෙයක් තමා තුළ මේක තියෙනවා කියලා. මේක මේ සමාධිය තුළදී පවා මේක තියෙනවා. මොකද කෙනෙක් කියනවා නම් මම නම් බොහොම හොඳයි. මම මුසාවාද, පරුසාවාද, පිසුනාවාද මම ඕවා නම් මම කරන්නේ නැtei කියලා. ඒ පුද්ගලයා කියන්නේ නොදෙන. ඒ පුද්ගලයා උත්සාහ කරන නිසා නොකර ඉන්න ඒ පුද්ගලයා ඒක එහෙම කියනවා. නමුත් මේ මනසෙන් අපි භාවනා කරන අතරදී අපි තුල තියෙනා වූ අවිජ්ජාව කියන එක තියෙනවා නම් අපි මුසාවාද පැත්තට අපි යනවා. ව්‍යාපාදේ මට තියෙනවා නම් මම ওই පරුසා වචනේ කියන එක මම කියන්න ගමන් කරනවා. සමහර වෙලාවට මේ ධර්මයේ නිසා තමයි ওই විදිහට මේ වචී සංකාරයන් කරන අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ ධම්මමච්චරිය ගන්නකො. ධම්මමච්චරියේදී ඔන්න දැන් තමන් ධර්මයක් පොඩ්ඩක් ඉගෙන ගන්නවා.
ධර්මයක් පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්නකොට මම මෙයා භාවනා කරනවා. භාවනා කරනකොට දැන් මෙයාට පේනවා එක විදියකට. හැබැයි තථාගතයන් වහන්සේ කිව්ව විදිය වෙනස්. එතකොට කල්පනා කරනවා මොකද තථාගතයන් වහන්සේට වැරදිලා. එහෙම නැත්නම් මේ ලිව් එක්කිනාට වැරදිලා. මේක වෙන්න බෑ. එතකොට තමන්ගේ එක උඩට දානවා. අර රහතන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පහළට දානවා. මේ දෙක පහළට දාලා දැන් මට මෙතන තියෙන පලාසෙ දැන් මම මේක නිසා මගේ මේ පිසුනා වාචයකට මම මේක වෙන් කරන්න මනසින් සිද්ධ කරනවා. මේ වගේ හරි ධර්ම ඒක නිසා මේ ධර්මයක් අවබෝධයක් නැතිකම නිසා තමයි කෙනෙක් කල්පනා කරනවා මගේ නම් ඕව නැtei කියලා. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ වචී සංකාර. විතක්ක ਵਿਚාරය මට ඇති වෙනකොට මගේ අතින් ධර්මයේ මෙනෙහි කිරීමකින් නැත්තම් ඒ කියන්නේ තනී කර මේ වගේ දේවල් ඇති වෙනවා. එතකොට මේවා ඇති වෙනවයි කියලා මෙයා දැනගෙන මෙයා මේක ගැන සම්පූර්ණයෙන් පීඩාවටපත් වෙනවා. මගේ මේවා ඇති වෙනවා නේද කියලා. ඊළඟට එයා මේ හරායිත කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා. මේ භාවනා කරනකොට මෙයා ලැජ්ජාවටපත් වෙනවා මන තුළ මේක තියෙනවායි කියලා. හැබැයි මේක ලැජ්ජාවටපත් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. ලැජ්ජාවටපත් වෙන පුද්ගලයා ශ්‍රද්ධාව තියෙන පුද්ගලයෙක්. ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා පේනවා තථාගතයන් වහන්සේ හරි. රහතන් වහන්සේ හරි. මගින් මේ හැදිච්ච මේ වචී සංකාරය මේක වැරදි එකක්. ඒ වැරදි එකක් කියලා දැකලා මෙයා ලැජ්ජාවටපත් වෙනවා. මගේ මෙන්න මේවා තාමත් හැදෙනවා නේද කියන එක. මේක මේ භාවනාවේ ඉහළ අවස්ථාවක තමයි මෙතන හුඟාක මේක තේරෙන්නේ. මෙයා මේක පිළිකුල් කරනවා. මගේ ඇතුලේ මේක සිද්ධ වෙනවා කියලා. එතකොට මේක තමයි මේ සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥාව. එතකොට බලන්න අපි දැන් අනිත්‍ය සංඥාවන් දෙකක් බැලුවා. එකක් තමයි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥානවල අනිත්‍ය සංඥාව තමයි අපි මුලදී බැලුවේ. ඒ අර සමුදය අස්තංගම බලන්න. මෙතින්දි කතා කරන්නේ අර විදිහට මේ සම්ප සංස්කාරයන් ගත්තාම ඔය කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන ඒ සංස්කාරයන්ගේ මගේ අතින් මේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප මේවා කියවෙනවාය කියලා මනසින් භාවනාවේදී පවා මේක ඇති වෙනවායි කියලා කල්පනා කරලා එයා ඒවා අයින් කරගන්න. ඒක තමයි ඒක පීඩාවටපත් වෙලා ඒකින් අයින් කරගන්න තමයි එයාගේ උත්සාහය ඇති වෙන්නේ. මේක මෙහෙම වෙනවයි කියලා. මේක ඉතින් සාමාන්‍යයෙන් තව විදිහට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මීට වඩා සරලව කෙනෙකුට පේන අවස්ථාවන් තියෙනවා. මම මේ කයක් හදාගත්තොත් මේ කය නිසා ඇති වෙන දුක්ඛය දැක්කනේ දැන්. අර ආදීනමයන් දැක්කා. මේ චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග ආදී වශයෙන් මහා විදියට 49ක් මෙතන මේ දවල් කල්පනා කරා. බඩගින්න, පිපාසය ඔක්කොම මේවා තියෙනවා කියලා. ඉතින් මෙහෙමනම් මම මේ වාගේ කයක් මොකටද හදාගන්නේ කියලා කල්පනා කරනවා. මේක තවත් එකක්. මේ විදිහට කල්පනා කරන මේක හැබැයි ඇතින් මේකේ බොහොම සරල ලාමක අවස්ථාවක් තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. මේක ඉහළම අවස්ථාව තමයි ওই විදිහට අපි මේ මුසාවාද, පරුසාවාච ඒවා මේ වචී සංකාරය ඒ වගේ දේවල් අපි කරනවා කියලා දැනගෙන ඒක අයින් කරන එක. ඒක තමයි සබ්බ සංකාරවල අනිත්‍ය සංඥාව කියන්නේ. මේක දැනගත්තයින් පස්සේ මෙයාට මේක කරන්න ඕනේ නැහැ. මෙයාට ඕනේ මේක නවත්තන්න. ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඒ අනිත්‍යභාවය නැවතීම පිණිස තමයි මේක සිද්ධ වෙන්නේ. ඊළඟට ආනාපාන සතිය. මේක ඉතින් හුඟ දෙනෙක් දන්නවා ආනාපාන සතිය. නමුත් අපි ඒක බලමු. මෙතෙන්දී මේ භික්ෂුව ආරණ්‍යයකට හරි සුප්පුක්ක මූලයකට හරි ගිහිල්ලා මේ කය සුජු කොට තබාගෙන මේ සිහි තබාගෙන මේ අපි උජුං කායම් පනිදාය පරිමුඛං කය කෙලින් තියා ගන්න ඕනේ ආනාපාන සතිය කරනකොට. එහෙම කරගෙන මේ අපි සිහිය ඇතුව අපි හුස්ම ගැනීම, සිහිය ඇතිවීම, හුස්ම පිට කිරීම කරනවා. මේ සිහිය තමයි ඉස්සරහට එළඹවලා. මෙතෙන්දි මේ සිහිය එළඹනවා කියවහම මේ නාසයේ මුලකට එහෙම තැනකට සිහිය එළඹවීමක් නෙමෙයි. තමා ඉස්සරහා සිහියක් එළඹීමක් තියෙනවා. මෙහෙම කරගෙන මේ ස්ථානයක් හොයන්න යන්න එපා. මෙහෙම කරගෙන මෙයා දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ ලෙස හුස්ම ගන්නකොට දීර්ඝ ලෙස හුස්ම ගන්නවයි කියලා දැනගන්න. ඊළඟට මේ දීර්ඝ ලෙස පාස්වාස කරනකොට පිට කරනවායි කියලා දැනගන්න. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නවායි කියලා දැනගන්නවා. කෙටියෙන් හුස්ම පිට කරනකොට කෙටියෙන් හුස්ම පිට කරනවායි කියලා දැනගන්න. දැන් මෙතන මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ කියන එක තථාගතයන් වහන්සේ කයක් හැටියට හඳුන්වනවා. මේ අපේ කය තියෙන්නේ අපි දැන් මේක මේ අල්ලලා බලන්න මොන කමක් නැහැ මේ කයයි කියන එක. බැලුවාම අපිට පේනවා මේ කකුලේ ඉඳන් පල්ලෙහාට උඩට කයක් තියෙනවා. අන්න ඒ වගේ ආස්වාස ප්‍රාස්වාස කියන එකත් මේ වාතයේ
සම්බන්ධයෙන් ගැනීම පිටකිරීම මේක කයක් වශයෙන් සතගතයන් වහන්සේ පෙන්නනවා. මේව තමයි මේ කාය සංස්කාර කියනකොට මේක ආස්වාස ප්‍රාස්වාස හැටියට පෙන්නනවා මහ වේදාල චූල වේදාල සූත්‍රයේ. එතකොට මේ කය දැනගෙන අපි හුස්ම ගැනීම පිටකිරීම කියන එක කරනවා. ඊළඟට පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති. මෙතෙන්දී මේ කාය ආස්වාස පාස්වාස කාය සංසිඳවමින් හුස්ම ගැනීම පිටකිරීම කියන එක කරනවා. මොකද සංසිඳවමින් හුස්ම ගන්නවා කියලා කියන්නේ. දැන් හොඳට බලන්න කෙනෙක් පුටුවක වාඩි වෙනවා. පුටුවක වාඩි වෙලා හොඳ ඇඳ තියෙන පුටුවක වාඩි වෙලා හයියෙන් හුස්මක් ගන්න බලන්න. හොඳ දීර්ඝවයස හුස්ම ගත්තොත් Tamanට පේනවා Tamanගේ මේ ශරීරය අර බඩ පිම්බෙනවත් එක්කම ඔළුවෙන් පිටිපස්සට යනවා. හුස්ම පිට කරාට පස්සේ ඉස්සරහට එනවා. මේ වගේ වැනෙන්නේ නැද්ද කියලා බලන්න. ඒක නැති කිරීම තමයි මේ අර තථාගතයන් වහන්සේ අර පිට කොන්ද කෙලින් තියාගන්න කියලා කියන්නේ. ඒ පිට කොන්ද කෙලින් තියාගෙන මෙහෙම වීරයෙන් යුතු මේක කරනකොට මේ හුස්ම ගන්න එක අඩු වේගන යනවා එන්න. එතකොට මේක වැනෙන ගතියක් ඒවා කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඉන්නෙන්නම අඩු වෙනවා. දැන් හතරවෙනි ධානයට එහෙම ගියාම මේ හුස්ම ගන්නවද නැද්ද කියලා කෙනෙකුට හොයන්න බෑ. ඒක නතර වෙනවා කියන එකයි. ඒ කියන්නේ නහය තියෙන තැන එහෙමම තියෙනවා. එනවා යන කතාවක් නැහැ. ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියන එකක් නැහැ. ඒ කියන්නේ ඒ තරම් සියුම්වයි ඒක සිද්ධ වෙන්නේ. මේ වෙන සූත්‍ර දේශනාවල තථාගතයන් වහන්සේ පෙන්නනවා මේක හරියටම බලන්නේ කියලා මේ අපි වාහනයක් එලෝනේ දැන් රතාචාරයේ මේ වංගුවක් ගන්නකොට ඒ පුද්ගලයා දන්නවනේ මේ විදිහේ වංගුවක් ගන්නවා කියලා. දැන් අපි මේ කාලේ නම් ඉතින් ඔය කාර් එලෝන අය දන්නවා. රවුන්ඩ් බවුට් එකකට එනකොට ඔන්න තම රවුන්ඩ් බවුට් එකකට තමන් ඇතුළුනායි කියලා දන්නවා. ඊළඟට ඒකෙන් දීර්ඝ ලොකු විශාල රවුන්ඩ් බවුට් එකක් නම් තමන් ඒක දිගේ දීර්ඝව වංගු කපාගෙන යනවා කියලා දන්නවා. මේක දැනගත්තේ නැත්නම් මොකද වෙන්නේ මේ පුද්ගලයා? මේ වංගුවෙන් කැපිලා එළියට විසිරෙන්නේ. පාරට ගිහිල්ලා හැප්පෙනවා. මේක දැනගෙනයි මේ පුද්ගලයා මේක කරන්නේ. එතකොට දැන් මේක කරන කාලය තුලම අපි මේක දැනගෙන ඉන්නවා නේද කියන එකක් කල්පනා කරන්න. ඒ කියන්නේ දීර්ඝ ලෙස ගන්න කාලය තුලම වංගුව ගන්න කාලය තුලම Taman දැනගෙන ඉන්නවා මේක මෙහෙමයි කියලා. එතන වංගුවෙන් එළියට යනකොට රවුන්ඩ් බවුට් එකකින් එළියට යනකොට ඔන්න Taman දන්නවා මේකෙන් එළියට යනවා කියලා. අන්න ඒ වගේ මේ සීය මුළු කාලය තුලම පවතිනවා. මේක එක දැනකට ඇතුල් වෙනවා එක දැනකට පිට වෙනවා එහෙම කතාවක් නෙමෙයි. ඒකේ සම්පූර්ණ කාර්යය ගැන Tamanගේ සීය පවත්වන්න ඕනේ. මේ පුද්ගලයා කරගෙන යනවා නම් මේ සිත සමාධිගත වෙනකොට මේ පුද්ගලයාට ප්‍රීතිය දැනෙනවා. අන්න ප්‍රීතිය දැනෙනකොට තමයි ඔන්න ආනාපාන සතිය ඔන්න දැන් මේ මුලින් කරපු මේ කායානුපස්සනාවේ කොටස තමයි මුලින් කරන්නේ. දැන් ප්‍රීතිය දැනනකොට ඔන්න වේදනාව වස්සනාවට මේක හැරෙනවා. මෙයාට ප්‍රීතිය දැනගෙන මෙයා හුස්ම ගන්නවා පිට කරනවා. ඊළඟට මේ සුඛය දැනගෙන හුස්ම ගැනීම පිට කිරීම කරගෙන යනවා. ඉතින් මේකේ අවස්ථාවන් ඉතින් දෙකක් තියෙනවා බැලුවහම. ඉතින් ප්‍රීතිය තියෙනකොට සුඛය තියෙන අවස්ථාවක් තියෙනවා. ප්‍රීතිය නැතුව සුඛය තියෙන අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ ධානයන් මාරු වීම අනුව. එතකොට මේ චිත්ත සංස්කාරයන් සංසිඳ වෙමින් මෙයා පුද්ගලයා මේ හුස්ම ගැනීම පිට කිරීම කියන එක කරගෙන යනවා. ඊළඟට මේ පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමිති සික්කති. මේ පුද්ගලයා මේ චිත්ත සංස්කාරයන් සංසිඳී කරමින් ඒ කියන්නේ මේ වේදනා වැනි දේවල් සංසිඳුවෙමින් එයාගේ ගැනීම පිට කිරීම කියන එක කරගෙන යනවා. ප්‍රීතිය ඇති වෙන අවස්ථාවේදී කල්පනා කරන්න අර යම් වූ කායික වූ දුක්ඛයක් තියෙනවද? ඒ කායික දුක්ඛය කියන එක දැන් පහ වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් අපි එකකට අයින් වෙලා තියෙනවා. ඒ කායෙන් තියෙනා වූ දුක්ඛය ඇවිල්ලා දැන් මෙයාට ප්‍රීතිය ආවහම ඒ පුද්ගලයාට දැන් අර කයි යම් කිසි අපි වාඩි වෙලා ඉන්න පුටුවේ ආසනයේ අමාරුකමක් උඩ හරි මට යම්මාකාර වූ දෙයක් තියෙනවද මේ ප්‍රීතිය ඔළුවෙන් දැනෙනකොට ඒ වෙලාවේදී මනස යන්නේ අර ප්‍රීතියට. අවධානය යොමුවෙන්නේ ප්‍රීතියට. අර පහළ තියෙන වේදනාව සමහර විට තියෙන්න පුළුවන් නමුත් ඒක ගැන මගේ අවධානයක් නැහැ. ඒක නිසා මම දන්නේ නැහැ. එතකොට අර දුක්ඛේ පහ වෙලා මේ ප්‍රීතියක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රීතිය කියන එක අපිට ඇලෙන්න පුළුවන් ගමක් තියෙනවා. මොකද ඒක කායිකව මේ හරියට නිකන් ඔළුවෙන් වතුර ගලාගෙන ගිහිල්ලා වගේ මේක හරියට ඇඟේ ශරීරයේ හැමතැනම මේක බලනකොට මේ වෙහෙසකුත් ඇති වෙනවා මේක දැන් සම්බන්ධයෙන්. දීර්ඝ කාලයක් පවතිනවා. මේකේ ආදීනවේ දැකලා තමයි යාට ඒ සුඛය සහිතව ඒ සුඛය දැනගැනීමෙන් යා දෙකට කැමති වෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි ධානයට යන්නේ එහෙම කැමති වෙන්නේ.
එතකොට මේවා දැනගෙන යා හුස්ම ගැනීම පිට කිරීම කියන එක කරගෙන යනවා. මේ චිත්තයන් දැනගෙන චිත්තපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති. චිත්තපටි සංවේදී පස්ස සිස්සාමිති සික්කති. මේක ඉංග්‍රීසි භාෂාවෙන් නම් කියනවා මේ experience in the consciousness කියලා. මේ විඥානීය දැනගෙන අපි හුස්ම ගැනීම කියන එක පිට කිරීම කියන එක වෙනවා. දැන් ඔන්න අපි මුලින්ම කායානුපස්සනාවේ කොටස කළා. ඊට පස්සේ මේ වේදනානුපස්සනාවේ කොටස අපි අර වේදනාව ගැන ප්‍රීතිය එහෙම දැනගෙන කරනකොට කියනවා. දැන් ඔන්න තුන්වෙනි කොටසට මේ චිත්තානුපස්සනාව මේ චිත්තය දැනගෙන අපි කරන කොටසක් තියෙනවා. මේ චිත්තයේ ස්වභාවයන් අපි දන්නවා. මේකේ මේ රාග සහිත චිත්තයන් තියෙනවා, ද්වේෂ සහිත චිත්තයන් තියෙනවා, මෝහ සහිත චිත්තයන් තියෙනවා. ඒවයි දැන ගැනීමක් තියෙනවා. මෙන්න මට මේ අවස්ථාවේදී මේකයි තියෙන්නේ. ඒක දැනගෙන හුස්ම ගැනීම පිට කිරීම කියන එක කරනවා. ඉතින් මේ නීවරණයක් නැතුව තමන්ගේ මේක පවත්වාගෙන යනකොට ඉතින් එයාගේ මේ චිත්තේ ප්‍රමෝදයටපත් වෙනවා. ඒ ප්‍රමෝදයෙන් සහිතව ඉතින් ඒ සිහියෙන් යුතුව මේ භාවනාව මේ විදිහට කරගෙන යනවා. එතකොට මේ සමාධිගත කරන්න පුළුවන් සමාදාහං චිත්තං අස්ස සිස්සාමිති සික්කති සමාදාහං චිත්තං පස්ස සිස්සාමිති සික්කති. يعني මේක මේ සමාධියක් ඇති කරමින් තමන්ගේ භාවනාව කරගෙන යනවා. ඒ වගේම මේ අපි ප්‍රඥාව මෙතෙන්ට එකතු කළොත් එහෙම අපිට මේ දේවල් වලින් විමුක්තියක් ලබන්න පුළුවන්කම තියෙනවා. මොකද දැන් මෙතන හුඟක්ම බලපානවා මේ ප්‍රඥාව කියන එක. දැන් අපි මුලින් කතා කරා අර වාඩි වෙලා හිටියා මගේ ඇඟේ රිදිල්ලකුත් තියෙන්න පුළුවන්. මම ප්‍රීතිය සහිතව ඉන්නකොට මට දුකේ පහළ වෙලා ගිහිල්ලා මට සුඛයක් ඇති වුණා. මට ප්‍රීතියක් තියෙනවා. දැන් මට දුක්ඛේ නැහැ. හැබැයි දැන් මම මේ කල්පනා කරනවා මේ ප්‍රීතිය කියන එක මේක ඕලාරික ගතියක් තියෙනවා. මොකද මේකෙදී මට ඇලෙන්න පුළුවන් මේ ප්‍රීතියට. මම මේ ප්‍රීතියට ඇලුනොත් මට මේකේ ප්‍රශ්නය තියෙනවා කියන දැන් බලන්න මේ භාවනාව කරන පුද්ගලයා අර මුලින්ම මේවයි දේවල් බලලා ආදීනමයන් බලලා මේ ලෝකේ ඇලෙන්නේ නැtei කියලා කල්පනා කරගෙන ආපු පුද්ගලයා මේ අවස්ථාවේදී මේ භාවනාව මේ විදිහට කරන්නේ. දැන් මෙයාට පේනවා මේ ප්‍රීතියට කියන එකත් මම මේකේ ඇලෙන්නේ නැතුව මම ඉන්න ඕනි කියන එක කල්පනා කරනවා. එතකොට ඒක නිසා මෙයා මේ සුඛයටපත් වෙනවා. සුඛයටපත් වුනහම ලෝකේ තියෙන දුක්ඛයක් නම් මෙතන සුඛයයි කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දුක්ඛේ යම්කිසි මොහොතකට తాවකාලිකව නැතිවීම තමයි මේ සුඛය කියන්නේ. දැන් මෙයාට පේනවා මේ සුඛය කියන එක ඕන වෙලාවක මේක නැති වෙන්න පුළුවන්. දැන් මේක දැන් නැති වෙයි. දැන් මේක දැන් නැති වෙයි. ආදී වශයෙන් මෙයාගේ මනසේ මේ කල්පනාව පවතින. එතකොට මේක නිසා මෙයාට පුළුවන් මේකේ මධ්‍යස්ථවයි මෙයා සුඛය දිහා බලන්නේ. ඒක නිසා මෙයා මේ සුඛයෙන් අයින් වෙලා ඔය හතරවෙනි ධානයේ තත්ත්වයට එයාගේ මනස යනවා. එතකොට මේ වෙලාවෙදි මෙයාගේ මේ විමෝචන චිත්තං කියුවාම මෙයාගේ මේ විඥානේ මෙයා මේවෙන් ගලව ගන්නවා බැලුවාම. මේවෙන් ගැලවලා liberating the mind කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් කියනකොට. මේකෙන් අයින් වීමෙන් මෙයා දැන් සුඛයක් නැහැ දුක්ඛයක් නැහැ අදුක්කම සුඛ මේ තත්ත්වේ පවත්වාගෙන ඉන්නවා. දැන් අදුක්කම සුඛේ තත්ත්වේ මෙයා පවත්වාගෙන ඉන්නකොට මෙයාට පේනවා දැන් අර තිවිච්ච දේවල් නැති වෙලා මම මේ හොඳ තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දි මේ බොජ්ජංගය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතෙන්දි තමයි මේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්කති කියන කොටස වැඩ කරන්නේ. මෙතෙන්දි මෙයාට පේනවා මුලින් තිවිච්ච චිත්තයට වඩා දැන් මගේ හොඳ සියුම්ම සියුත්තයක් තියෙනවා. මේ බොහොම හොඳට පවතින චිත්තයක්. හැබැයි මෙයාට පේනවා මේ දැන් විඥානී මැරීම කියන එක යාට හැඟීමක් තියෙනවා. මොකද අපිට පේනවා මුලින් තිබිච්ච විඥානේ මං දුක් විඳින්න හිටියා. පස්සේ බැලුවාම මට පේනවා මට ප්‍රීතිය සහිතව. ඊට පස්සේ මට සුඛය සහිතව. දැන් සුඛයක් නැහැ. එතකොට එහෙනම් මේ වෙනස්කම මෙයාට පේනවා මෙතෙන්ද. මේක පේන්නේ නැත්නම් අඩු වශයෙන් මේ පුද්ගලයාට මේ මිනිස්සෙක් මැරෙනවා කියන එක පේනවනේ. මිනිස්සෙක් මැරෙනවයි කියන එක පේනවාම එතකොට මෙයාට පේනවා මේ විඥානීය කියන එක මැරීම නේ අපි මේ මිනිස්සෙක් මලා කියන්නේ. නැත්නම් අපි ඕන මිනිස්සෙක් දැන් අම්මා හරි තාත්තා හරි මරුණාම එයාගේ කය තියෙනවනේ මේ මහ පොළොව උඩ අපිට පේනවනේ මේ මොහොතේදී. මැරිච්ච මොහොතක ඒ කයක් තියෙනවා. අපි මලයි කියලා කියන්නේ මේ විඥානීය මැරීම. විඥානීය එතන නැහැ. පැවැත්මක් නැහැ. එතකොට මේ පැවැත්ම හරි මෙයාට හැඟීමක් තියෙනවා. ඔය අපි අදුක්කම සුඛේ තත්ත්වයේ කියන්නේ උපේක්ඛාව සහිතව ඉන්න අවස්ථාවක උපේක්ඛාවෙත් සමුදයත් අස්තංගමයක් කියන එකේ හැඟීම මෙයාට තියෙනවා. සමුදය මෙයා දකිනවා.
මොකද මට මුලින් තිබුණේ දුක දැන් තියෙන්නේ ප්‍රීතිය ඊළඟට ප්‍රීතිය නැති වෙලා සුඛය නැති වෙලා මට උපේක්ඛාව තියෙනවා. මෙයා නොදන්නේ මොකද්ද? අදුක්කම සුඛ වේදනාවක අවිජ්ජානුසයෙන් තියෙන්නේ. එයා දන්නේ නැහැ මේකේ නැතිවීම කියන එක. සමුදය දක්වනවා නමුත් මේ අස්තංගමයේ කියන එක තමයි මෙයා නොදන්නේ. අස්තංගමයේ හරියට නොදන්නා වුණාට මේ පුද්ගලයාට යමු හැඟීමක් තියෙනවා මිනිස්සු මැරෙන විඥානීය මැරීමක් තියෙනවා. මෙන්න මේක මෙයා තේරුම් ගත්තට පස්සේ ඒක නිසා මේ විඥානීය මැරීම කියන එක හේතු කොටගෙන මෙයාට පුළුවන් වෙනවා මේ භාවනාව හොඳට ඉස්සරහට ගෙනියන්න. මෙතෙන්ද තමයි මේ බොජ්ජංගේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මොකක්ද වෙන්නේ? විඥානීය මැරෙනවා නම් මේ විඥානීය හදලා තියෙන අර සංස්කාර ස්කන්ධේ. මගේ මේ ක්‍රියාපිළිවෙලෙන් මේ හුස්ම ගැනීම පිට කිරීම මේ භාවනාව කිරීමෙන් අනුව තමයි මට මේ අවස්ථාවේ මේ විඥානීය තියෙන්නේ. විඥානීය මැරෙනවයි කියලා දන්නවනම් මම මේ විඥාණයට සලකන්නේ නැහැ. මොකටද මේ විඥාණයට සලකලා මේ වගේ දෙයක් මැරෙනවා නම් මම මොකටද මේක සලකන්නේ? දැන් බලන්න ගහක් මැරෙනවනේ කියලා දන්නවනම් ඒ මැරෙන්න යනවායි කියලා පේනවනම් මැරිලා වගේ කියලා පේනවනම් අපි ගහට වතුර දාන්නේ නැහැ. අම්මා තාත්තා වේවා කොච්චර ආදරෙන් හිටියත් එයා මැරිලා ඉන්නවනම් එයාට කන්න බොන්න දෙනවද? අන්න ඒ වගේ මේකට සැලකීමක් කියන එකක් දැන් නැහැ. මෙතෙන්දි හොඳ උදාහරණය තමයි මේ වඩුවෙක් ගන්න. වඩුවෙක් හදනවා පුටුවක්. පුටුව කැඩෙනවා. මේසයක් හදනවා. මේසෙ කැඩෙනවා. එතකොට දැන් මෙයාට පේනවා මේ අනිත් මිනිස්සුත් කියනවා අනේ මේ වඩුව හදන පුටු මේස ඔක්කොම කැඩි යනවා මේ කිසි වැඩක් නැහැ මේ මිනිස්සු හදන දේවල් කියලා. අන්න ඒ වගේ තමයි මේ සංස්කාර ස්කන්ධය විසින් හදන විඥාණය කැඩෙනවා බිඳෙනවා කියලා කෙනෙක් කල්පනා වෙනවද දැන හැඟීමක් තියනවද? ඒ පුද්ගලයාට පේනවා මේක එහෙනම් හදලා ඇති වැඩක් නැහැ. වඩුව කල්පනා කරනවා මං පුටු හදලා වැඩක් නැහැ. මේස හදලා වැඩක් නැහැ කියලා. මේ කියන්නේ මොකද්ද? එයා සංස්කාර ස්කන්ධයට එයාගේ වඩු කර්මාන්තයට එයා සලකන්නේ නැහැ දැන්. ඒ කියන්නේ වඩුවගේ සංස්කාරයන් වලට එයා අගයක් දෙන්නේ නැහැ. සංස්කාරය හැදෙන්නේ කොහොමද? මොනවද මේ සංස්කාර? අපි මේ කතා කරන්නේ සංඥා සංස්කාර. මම වඩුවා මම ලීගායලි අරගෙන මෙහෙම හදනවා. අන්න යාගේ සංඥාවන් වල ඇති වුණු චේතනාවන් තියෙනවා. මේ චේතනාවේ මමංකාරයක් තියෙනවා මගීය කියලා. මම වඩුවයි කියලා කිව්වා. මම හදන්නේ ලී පුටුයි කිව්වා. අන්න ඒ වගේ ඒවා හදලා විකුණන ඒ වගේ කතාවක් නෙදී. දැන් මෙයා විඥාණයට සලකන්නේ නැති වුණාම සංස්කාරයට සලකන්නේ නැහැ. වඩුකමට සලකන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා සංඥාවෙන් අයින් වෙන්න කැමති වෙනවා. ඉස්සර වඩුවා ලී කෑල්ලක් දැක්කහම මේක හොඳ ලීයක්. මේකෙන් නැදුන් ලීය. මට මේකෙන් මේකක් හදන්න පුළුවන්. බුරුත ලීය. මේකෙන් මේක හදන්න පුළුවන්. මේකෙන් පුටුවක් හදන්න පුළුවන්. මේසයක් මෙහෙමනේ හිතන්නේ. දැන් මෙයා එහෙම හිතන්නේ. මොකද හදලා වැඩක් නැහැ. ඒක නිසා මෙයා සංඥාවට සලකන්නේ නැහැ. සංඥාවෙන් අයින් වෙනකොට චේතනාවෙනුත් අයින් වෙනවා. චේතනාවට තියෙන මේ ඡන්ද රාගය කියන එක බැහැලා යනවා. සංඥාවෙන් අයින් වෙන්න සංඥාවෙන් අපි මොකද්ද දැනගන්නේ? සංඥාවෙන් අපි කිව්ව මුලින්ම දැනගන්නවා කියලා වේදනාව. සුඛයි කියලා දැනගන්නවා. දුකයි කියලා දැනගන්නවා. අදුක්කම සුඛයි කියලා දැනගන්නවා. දැන් මෙයා කල්පනා කරනවා මම එහෙනම් මේ වේදනාවට සලකන්නේ නැහැ. මොකද සංඥාවට සලකන්නේ නැති වෙනකොට මම වේදනාවට සලකන්නේ නැති වෙනවා. වේදනාවට සලකන්නේ නැත්නම් මොකද වෙන්නේ? වේදනාව නිසා නේද අපි තණ්හා වෙන්නේ. වේදනා පත්‍ය තණ්හා කියනවා. දැන් මෙයා කල්පනා කරනවා මම වේදනාවට සලකන්නේ නැත්තම් එහෙනම් ඒකෙන් ඇති වෙන තණ්හාවට මම අගයක් දෙන්නේ නැහැ. දැන් පේනවද මේක අඩු වෙලා බහැලා යනවායි කියන එක. දැන් මෙතෙන්දි තමයි මේ අනිත්‍යතාවය දැකීමෙන් ඒ කියන්නේ අපි පෙන්නවා අර පුද්ගලයේ සම්පූර්ණයෙන් මේක පෙන්වන්නේ නැති වුණත් මේ විඥානීය මැරීම කියන එක තේරුම් ගැනීමෙන් මේ පුද්ගලයාට මේ අනිච්චාව කියන එක හැඟීමක් තියෙනවා. එයාට මේ දක්වා පේනවා මේ මගේ මේ චිත්ත සංස්කාරයන් ගත්තාම වෙනස් වෙවි කොහොමද ගියේ කියන එක එයාට පේනවා. ඒ සංස්කාරයන්ගේ නැතිවීම මැරීම කියන එක එයාට පේනවා. අනිච්චාව දැනගෙන අනිච්චානුපස්සී අස්ස සිස්සාමිත සික්කති. අනිච්චානුපස්සී පස්ස සිස්සාමිත සික්කති. හුස්ම ගැනීම පිට කිරීම කරනවා. විරාගානුපස්සී අස්ස සිස්සාමිත සික්කති. විරාගානුපස්සී පස්ස සිස්සාමිත සික්කති. විරාගය කියලා කියන්නේ දැන් වඩුවට ලී බඩු හදන්න ඒවා කරන්න කිසිම උවමනාවක් නැහැ. එයාගේ තියෙන විරාගයක්. කවුරු හරි කිව්වා වුණත් එයාට ඕන කමක් නැත්තේ නැහැ. නිරෝධානුපස්සී මේවා නැති වෙලා යනවා නම් වඩු මඩුවත් අකුල්ලා දානවා. ලී භාවිතා කරන්නේත් නැහැ. මේවා සම්පූර්ණයෙන් අයින් කළා දානවා.
නිරෝධානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. නිරෝධානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. ඊළඟට පටිනිස්සග්ගානුපස්සී. ඒ කියන්නේ වඩුමඩුව අකුල වඩුමඩුව තිබිච්ච හැටියක්වත් හොයාගන්න බැරි තමුන්ට. ඒ කියන්නේ දුරින්ම දුරු කළා දානවා මේක. දුරින්ම දුරු කළා දාලා මේ පුද්ගලයා හුස්ම ගැනීම පිට කිරීම කියන එක කරනවා. එතකොට මේ විදිහට තමයි මේ ආනාපාන සති භාවනාව කරගෙන යන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ මේක දේශනා කරාම මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා මේක කිව්වහම මේ ගිරිමානන්ද හාමුදුරුවෝ සුවයටපත් වුණා. හොඳයි අපි මේ දේශනාව එච්චරයි තියෙන්නේ. අපි දැන් ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ડોક્ટર අනතුංග තරංග කතා කරන්නේ ඒ ආනපාන සති කියන එකත් සංඥාවක් විදිහටද ගන්නෙ? ඔව් ආනාපාන සතිය සංඥාවක් නේ. ඉතින් ඔයක ඇවිල්ලා ඉතින් කාය මුලින්ම හුස්ම ගන්න පිට කරනකොට ඉතින් කාය මේ සංස්කාරයනේ. එතකොට මේ කාය සංස්කාරය අපි මේ කය කියන එක ගැන අපි අනුකූ සංඥාවක් තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් ක්‍රියාවලියක් එක මේ සිද්ධ වෙනවා කියන එක. එතකොට ඒකත් සංඥාවක්. තථාගතයන් වහන්සේ ඒකනේ දස සංඥා කියලා එතන පෙන්නලා ආනාපාන සතිය එක ඇති කරලා පෙන්නනවා. ඒතර සංඥාවෙන් මම දැනගන්නවා හඳුනා ගන්නවා මේ දේවල්. මේ සංඥාවෙන් හරියට තේරුම් ගැනීමෙන් තමයි අපිට මේ ඔක්කොම දේවල් අයින් කරගන්න පුළුවන්. මතක ඇති අර සමහර අයට නම් අර අපි සාකච්ඡාවක් කරා අර ඩයග්‍රෑම් එකක් අරගෙන අර සමන්ත සිස් මේකේ ඒක ඔය සංඥාවෙන් තමයි අපි මේක සම්පූර්ණයෙන් ඔය බ්‍රේක් එක ගහගන්නේ. සංඥාව නැත්නම් අපි ඉතින් මේ දිගින් දිගටම මේවයි ඉස්සරහට ඔය චිත්ත සංකාර වචී සංකාර කියන ඒවා කරගෙන යනවා. එතකොට මේ මෙතන අපිට පේනවා මේ හුස්ම ගන්න පිට කරන එකත් ඇවිල්ලා මේක සංස්කාරයක්. එතකොට මේ සංස්කාරය මම මේ සංඥාවෙන් හඳුනා ගන්නවා මගේ මේ જાතියකට තියෙනවා කියන එක. හොඳයි ડોક્ટર අනතුංග බොහොම පිං. ડોક્ટર අනතුංග ඔව්. මේ ડોક્ટર මට පොඩි ප්‍රශ්නයක් අහන්න මම අලුතෙන් ජොයින් වුණ කෙනා. ඔව්. ડોક્ટર මේ පැරණි මේ පහුගිය මේ ප්‍රෝග්‍රෑම් එකකින් මට අප ගැටලුවක් මම අහන්න යන්නේ කමක් නැද්ද? අහන්න කමක් නෑ. ડોક્ટર මේ දැන් අර අපි රූපයක් දකිනකොට විඥාණයට යනවනේ. ඔව්. ඔව් එතනදී අර සාමාන්‍ය අර ප්‍රොසෙස් එක අනිත් ඒවාත් එනවද වේදනා සංඥා සංකාර එනවද එතන විඥාණයට යනකොට අපි සාමාන්‍ය අපි හිතමු මලක් දැක්කා කියලා. ඔව්. ඒකත් අර ක්‍රියාවලිය හරහාමද විඥාණයට යන්නේ. ඒක හරහාමයි විඥාණයට යන්නේ. විඥාණය නැති වෙන්නේ නැහැ කොයි වෙලාවකවත් ඒව නැතුව. ඒ කියන්නේ විඥානයේ තියෙනවා මේ කොටස්. ওই නාම රූප කොටස් කියලා කියන එකේ විඥානය පවතිනවා නම් කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ වෙන් කරන්න බෑ. ඒක විඥානයක් ඇති වෙන්නේ නැහැ රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරයෙන් තොරව විඥානයේ ඈමක් ගේමක් පිටවීමක් ගමන් කිරීමක් කිසිම දෙයක් නැtei කියන එක තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා. ඕනම වෙලාවක රූපය ඇති වෙන වෙලාවේදී අපිට ඒක හා සම්බන්ධයෙන් අපි ওই නාම කොටස වැඩ කරමු. එතකොට මේ රූපේ දැන් අපි හොඳ උදාහරණයක් ගමු පොඩි උදාහරණයක්. අපි හිතමු පුටුවක් කියන එක. මේ පුටුව කියන එක අපි කොහොමද දැනගත්තේ? අපි සාමාන්‍යයෙන් දැනගත්තේ අපි පොඩි කාලේ බබෙකුට කියලා දෙනවා මේ බබා මේ පුටුව කියලා. ඉතින් බබා බලනවා බැලුවාම එයාට පේනවා මේ ලී කෑල්ලක් වගේ එකක් තියෙනවා. එයාට නිකන් සමතලාවට එකක් තියෙනවා. ඊළඟට මේ කෑලි හතරක් කකුල් හතරක් වගේ එකක් තියෙනවා. ඊළඟට ඔක ඇඳක් තියෙනවා. එයාට පේනවා දැන් මේ ලී කෑලි හතරකුයි ඒකට උඩින් ලෑල්ලකුයි ගහලා ඒකට ඇඳක් හයි කරාම ඔන්න ඕකට තමයි පුටුව කියන්නේ කියලා. එපාර එයා ඔය පාසලට ගියාම එයාට පේනවා ඕවාගේ පුටුවක්. හැබැයි අර ගෙදර තිබිච්ච පුටුව නෙමෙයි මෙයාට පේන්නේ වෙනස් විදිහේ පුටුවක්. ඒ පුටුව එක එක විදිහට හදලා තියෙනවා. හැබැයි මෙයාට පේනවා මේකේ හැඩය මේවා ඔක්කොම දේවල් එකයි කියලා. එතකොට එයා එකපාරට කියන්නේ නැද්ද පුටුව කියලා. අන්න ඒ වගේ තමයි මේ අපි වස්තුවක් දැක්කහම අපි ඒකට අපේ මනස පුරුදු කළා මෙන්න මේකට පුටුවයි කියලා කියන්නේ. මෙතෙන්දී අපි මොකද්ද කළේ? අර ලී කෑලි හතරයි මේකයි තියෙනකොට අපි උන්න නාමයක් දැම්ම පුටුවයි කියලා. මම කලින් මේ සංස්කාරයෙන් මට පුරුදු කරලා තියෙන නිසා මේක ආපු ගමන් ඔන්න මම මේක සම්පූර්ණයෙන් දානවා පුටුවයි කියලා. අන්න රූපයට මම නාමයක් එකතු කළා. ඒ රූපයට නාමයක් එකතු කරේ කොහොමද? මගේ සංස්කාර ස්කන්ධය විසිනුයි මේක කරන්නේ. මෙතෙන්දි පෙන්නනවා සංකරං අபிසංකරොන්ති කියලා. සංකතං අபிසංකරොන්ති කියලා. ඒ කියන්නේ මම අර බබා කලින් පොඩි කාලේ බබාට මුලින් උගන්වපු එක තියෙනවා. අන්නේ ඉගෙනීම හේතු කොටගෙන ඇති වුණු දේ මේ පුටුව දකින්නකොට මෙයා ආපහු එකක් සකස් කරා. සකස් කරපු දේ නැවත සකස් කරා.
සකස් කරපු දේ නැවත සකස් කළේ එයාගේ සංස්කාර ස්කන්ධයෙන්. ඒක අනුව තමයි මේ තියෙන්නේ. ඒ සකස් වෙනකොට මෙයා මේක ඔක්කොම සකස් වෙනවා. දැන් කෑමක් ගත්තොත් එහෙනම් මම ඒ කෑම කලින් කාලා තියෙනවා නම් ඒකේ යම්කිසි රසයක් තියෙනවා. ඒ හොඳයි කියලා මම අරගෙන ඒක සංඥාවෙන් මම දැනගෙන තියෙනවා. ඒ සංඥාවෙන් දැනගෙන මම විඥාණයෙන් මේකේ රස විඳලා ඒක දැනගෙන තියෙනවා. මේක ලුණු රසයි, අඹු රසයි ආදී වශයෙන් මම දැනගෙන තියෙනවා. දැන් මෙහෙම දැනගෙන ඉන්න මට තව ගෙදරක මම දකිනවා මේ විදිහේ කෑමක් මේසොඩ තියෙනවා. ඒ දකින්නකොට මගේ මනසට දැනෙනවා සංස්කාර ස්කන්ධය විසින් නැවත සකස් කරනවා. මෙන්න ඔයා එදා කාපු කෑම. මෙන්න ඒකේ රස. මෙන්න ඒකේ සංඥාව, මේකේ වර්ණය ඔක්කොම සහිතව. විඥානි සංස්කාරය මම මේකත් එක්ක මොකද කළේ කියන එක. ඒ ඔක්කොම එකපාරට මෙයාට පාර්සල් එකක් වගේ මනසට ඇති වෙනවා. මේ මනසට ඇති වුණාට මෙයා මේක ඇත්තම කියනොත් මේ කාලක් නෑ. තාම මේක කටේ තියලානේ අර gedara තිබිච්ච එක නෙමෙයි මේක ඇත්තටම ලී කෑල්ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේ දැන් අපි තුන් කේක් කෑල්ලක් නම් කේක් කෑල්ල කලින් කාලා තියෙනවා. කේක් කෑල්ල අපි තුන් ලෑල්ලකින් වගේ හදලා ලස්සනට පාට කරලා තියෙනවා කියලා. ඔය පෙළක් පෙළට ඔය ගෙවල් වල තියෙන දැන් මේ ඔය ආටිෆිෂල් පළතුරු හිම ග්‍රේප්ස් වගේ දේවල්. එතකොට අර ඒ වගේ ඒ හැඩය දැක්ක ගමන් මෙයාට අර ටික ඔක්කොම මතක් වෙලා එනවා. හැබැයි මේකට බලන්න කිසිම ඒ වෙලාවේ යට ඒ වේදනාවකුත් තියෙනවා. හැබැයි මේක මේ සත්‍ය වූ වේදනාවක් නෙමෙයි. මොකද මේක මේ තමන්ගේ මනසෙන් මෙයා මේක තාම කෑවෙත් නෑ. කෑවනම් එයා කියයි චි මේක අර එදා එක වගේ නෙමෙයි. හොඳ නැති කියලා කියයි. එහෙම නැත්නම් එදාකට වඩා හොඳයි කියයි. එහෙම නැත්නම් මධ්‍යස්ථව ඉන්නත් පුළුවන්. මේක එකපාරටම මනසෙන් මේ ඔක්කොම ටික එකතු කරනවා. මොනවද? රූපයට රූපේ වශයෙන් සකස් කරා. මේ රූපේ මෙයාට මේ ඇහැට යන්තම් පෙනුණා විතරයි. අපි ලී කෑල්ලටත් රැවටෙනවා, කෙස් වලටත් රැවටෙනවා, ලොම් වලටත් රැවටෙනවා. මේ විදිහට නේ තියෙන්නේ. එතකොට මේකේ ස්වභාවය අපි දන්නේ නැහැ. නොදැන අපි මේකට එකපාරටම මේ ටික ඔක්කොම දාගෙන යනවා මනස. එතකොට රූපය විතරක් නිකන් ඇති වෙන්නේ නැහැ. රූපයට අපි නාමය එකතු කරලා තමයි අපි ඒක ඇති වෙන්නේ. ඒ කියන්නේ නාම රූපය කියන එක විඥානයත් එක්ක ඇති වෙනවා. ඒතර විඥානීය සම්පූර්ණ වේදනා, සංඥා, මනසිකාර ඒවා සහිතවයි මේක තියෙන්නේ. ඒකට ස්පර්ශයක් වෙන්නම ඕනේ. ස්පර්ශයක් නැත්තම් ඒකක්වත් ඇති වෙන්නේ නැහැ. ඕක නොකරන්නේ රහතන් වහන්සේ විතරයි. රහතන් වහන්සේ ඕකට එකතු කරන්නේ නැහැ. අර පුටුවක් වශයෙන් අර මිනිස්සෙගේ හැඟීමක් තියෙනවනේ මේ පෘථග්ජන පුද්ගලයෙක්ගේ. අන්න ඒ වගේ රහතන් වහන්සේත් ඒක දන්නවා. විවාහාරයට ඒක භාවිතා කරනවා. නමුත් අරකට අර විදිහේ අගයක් දෙන්නේ මම මේවෙන් ගැලවුණායි කියන විමුක්තිය ඇතුව තමයි රහතන් වහන්සේ කල්පනා කරන්නේ. දැන් මම හිතන්නේ ප්‍රශ්නේ තේරුණා කියලා. ඔව් ගොඩාක් පැහැදිලි. ගොඩාක් විස්තරයක් ආවා. හොඳයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? එනවා. මම පොඩ්ඩක් කතා කරන්නේ මේ මට තේරුණේ දෙන මහත්තයෝ මේ අර අතන ඔය ගිරිමානන්ද සූත්‍රයේ සංඥා 10 මට තේරුණේ අර මනෝ සංචේතන ආහාරයෙන් එතන අර විත්තු උපාදානයට යන්නේ ඉස්සර වෙලා අපි මේ විනා 10ක බැසීමක් වගේ තමයි මට අර මේ මහත්තයෝ මට තේරුණේ තියෙනවා නම් මම භාවනා කරනකොට මට තේරුණේ දැන් අර ගිරිමානන්ද සූත්‍රයේ සංඥා 10 අපි අර මනෝ සංචේතන ආහාරයෙන් මේ එතන ප්‍රතිත්‍ය උපාදාන වෙන්නේ ඉස්සර වෙලා මේ සංඥා 10න් මේ සංඥා 10 ඕනම අරමුණක් විඥානයේ බස්සන එක කියන්නේ රූප වේදනාවල බස්සන්නේ නැතුව මෙතන මේ 10 බස්සලා තියාගෙන ඉන්න එක වගේ මට අරමුණු උනේ. එහෙම කරන එක හරිද? ඊට පස්සේ මොකද කරනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඔව් දැන් මේ සංඥාවන් වැඩිමෙන් අපේ සම්පූර්ණයෙන් අර අපි දැන් කතා කරන්නේ වඩුවේගේ කතාව. මෙයා මේක තේරුම් ගන්න පටන් ගන්නවා. මේ සංඥාව හේතු කොටගෙන අපිට ඇති වෙන්නේ මනෝ සංචේතනාව. අපි සංඥාවෙන් අයින් වුණොත් අපි චේතනාවෙන් අයින් වෙනවා. සංඥාවෙන් චේතනාවෙන් අයින් වෙනකොට අපි ওই විඥාණයෙන් අයින් වෙනවා. සංඥා චේතනා විඥාන තුنين අපි අයින් වෙනකොට අපි යථාභූත ඥාණයෙන් යුක්තව අයින් වෙනවා. යථාභූත ඥාණයෙන් අයින් වෙනකොට ওই තුنيන්ම අයින් වෙනවා. ඊළඟට සංඥා චේතනා විඥාන යථාභූත ඥාන කියන හතරෙන්ම අයින් වෙනකොට අපි විමුක්තිය සහිතව එකෙන් අයින් වෙනවා. විමුක්තියෙන් යමකින් අයින් වෙනකොට ওই හතරෙන්ම අයින් වෙනවා. එතකොට ওই විදිහටයි තියෙන්නේ. එතකොට ආරම්භයේ තියෙන්නේ මොකද්ද මෙතන තියෙනවා? මේ සංඥාව උඩ තමයි අපි මේක ඇති වුනේ. මොන සංඥාද? අපිට තියෙන ඔක්කොම වැරදි සංඥා. අසුබ වල දේවල් අපි සුබයි කියලා ගන්නවා. මෙන්න මේක නිසායි අපි ওই මැෂින් එක කරකවන්න පටන් ගන්න යන්නේ. අසුබයේ සුබයි කියලා.
ඊළඟට ඇත්තම කියනවා නම් මේ දුක්ඛයක් ලෝකෙ තියෙන්නේ. තනීකර දුක්ඛයක්. ඉපදින මිනිස්සයා මැරෙනවා නම් මේ මිනිස්සයාට කවදාවත් මේ හදන එක කැඩෙනවා නම් ඉපදිනවා එක මැරෙනවා නම් මේ මිනිස්සයාට තියෙන දුක්ඛයක්. ඉපදීම පේනවා නම් මරණය පේනවා නම් මේ මිනිස්සයාට පේන්න ඕනේ දුක්ඛය කියන එක. හැමදාමත් අපිට ස්පර්ශ වෙන්නේ ඔන්න ඔය දේ. මම ගෙවෙනවා. මම වයසට යනවා. මම ලෙඩ වෙනවා. මට මරණය තියෙනවා. මෙන්න මේක මම දැනගෙන අම්මාකාරයකට දැනගෙන ජීවත් වෙන්නේ. හැබැයි අපි මේවා ඉවසනවා. එතකොට දැන් අපිට මේ විදිහට අපිට පේනවා නම් දුක්ඛය ස්පර්ශ වෙලා මට ඇතිවෙන්නා වූ මට කවදාවත් සුඛයක් ඇති වෙන්න බෑ කියලා පේනවා නම් එහෙමනම් මට මේ දුක්ඛයේ සුඛයි කියලා මට මේ සංඥාවක් ඇති වෙන්නේ නෑ. මට දුක්ඛයේ සුඛයි කියලා මට සංඥාවක් ඇති වෙන්නේ මම මේ භාවනාවන් හරියට නොකිරීමෙන්. ඒ කියන්නේ මම මේ සංඥාවන් හරියට වඩලා නැති නිසා. එතකොට ඊළඟට මට මේ අනත්ත වූ දේවල් අත්ත කියලා සංඥාවක් ඇති වෙනවා. මේ දේවල් මොකද මේක සකස් වෙනකොට දෘෂ්ටිය මේක සකස් වෙනකොට මට මෙහෙම දෙයක්ත් ඇති වෙනවා. එතකොට එතනත් සංඥාවක් තියෙනවා. එතකොට දෘෂ්ටියට පස්සේ අපිට දෘෂ්ටිය ඇති වෙන මොහොතේදී අපිට සංඥාවක් ඇති වෙලා තියෙනවා. ඊළඟට මේ අනිත්‍ය දේවල් නිට්ටයයි කියලාත් මට සංඥාවක් තියෙනවා. දැන් මේ භාවනාවේදී උංගාක් වලට මේ අනිච්චානුපස්සී කියලා ඉතින් අපි බලන්නේ මේ අනිත්‍යයි කියන එක මේක කල්පනා කරන්නේ නැතුව අපි නිට්ටයයි කියලා කල්පනා කරනවා. මොකද අර මැරෙනවයි කියන එක තිබුණාට මට මැරෙනවයි කියන එක අමතක වෙනවා. ලෙඩ වෙනවයි කිව්වට ලෙඩ වෙනවයි කියන එක මට අමතක වෙනවා. ඔය හොස්පිටල් එකකට එහෙම මිනිස්සෙක් ගිහිල්ලා ආවම එදාට බොහෝම හොඳට කල්පනාවෙන් ඉන්නවා. බැලුවාම හොස්පිටල් එක ඇතුලේ ඉන්නකොට එහෙම වුණත් එහෙම මේ වෙලා මොකද මේ ලෙඩ වෙලා මේ ලෙඩාගේ දුක්ඛය අහලා මේ වෙලා ගෙදර ආවම එහෙම තුන මටත් එහෙම කාලයක් තිබුණා මේ මාට නම් හැබැයි මේ හොස්පිටල් එකට ගිහිලා ආවෙන් පස්සේ මම මේ දවසක් තිස්සේම මම ඒක හිතනවා. මේ දවස්වල මට මතකයි හොඳට මම හුඟක් ඒක සංඥාව අමතක කරලා ඉන්නේ නැහැ. ඒ සංඥාව හොඳට මතක තියාගන්න ඕනේ. මේක අපිට අමතක වෙනවා. මේ ලෙඩ වෙනවා කියන එක. වයසට යනවා කියන එක අමතක වෙනවා. අන්න ඒක අමතක කරන්නේ නැතුව අපි පවත්වන්න ඕනේ. එතකොට දැන් බලන්න මෙතන විපල්ලාසම අපිට හතරක් තියෙනවා. අසුභ වෙච්ච දේවල් සුභයි කියලා. එතකොට සංඥා විපල්ලාසයක් තියෙනවා. මේ දුක්ඛ වෙච්ච දේවල් සුඛයි කියලා අපිට සංඥා විපල්ලාසයක් තියෙනවා. අනත්ත වූ දේවල් අත්ත කියලා සංඥා විපල්ලාසයක් තියෙනවා. ඊළඟට මේ අනිත්‍ය වූ දේවල් නිට්ටයයි කියලා මේ විපල්ලාසයක් තියෙනවා. මෙන්න මේ විපල්ලාස හතර උඩ මම මොකක් හරි දැනගන්නවද? යම් කිසි දෙයක් දැන ගැනීමක් තියෙනවද? අන්න ඒක තමයි මගේ චිත්ත විපල්ලාසය වෙන්නේ. ඒ වගේම මේක උඩ මම යම් කිසි ඉවසීමක් කරනවද? අන්න ඒක තමයි දිට්ඨි විපල්ලාසය වෙන්නේ. එතකොට මේක දැනගෙන මම මේකේ මේ අපි හුඟක් ගන්න උදාහරණය තමයි අර දූරයන් කන මිනිස්සයා. දූරයන් හරි ගඳයි. දූරයන් ගඳ කියන එක අර කන මිනිස්සයා ඉවසනවා. එතකොට අසුභයේ කඳාව එයාට සුභයි. එතකොට විඥාණයෙන් මේක දැනගන්නවා. එයා අර දූරයන් කන එකට ඒ ගඳ ඉවසගෙන මේක කරනවා. අන්න ඒ වාගේ තමයි අපි මේ කරන්නේ. අපේ මේ දෙතිස් කුණපේ කොච්චර ගඳද? මේක ඉවසනවනේ අපි. මේක ඉවසලා මේ බදා ගැනීම අරවා දේවල් හිටන් කරනවානේ. මේක මහා ගඳ වූ දෙයක්. අසුචි මුත්‍රා වලින් පිරිච්ච දෙයක් මේක. එතකොට මේ බලන්න මේ සංඥාවන් එතකොට හැම තැනම මේක හැම තැනටම බෙදලා ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට කියන්න බෑ මේ සංඥාව කියන එක තැනකේ කියන එක. කියන්නේ දෘෂ්ටියට ඇති වෙන්න සංඥාව තියෙනවා නම් මට සංඥාව හේතු කොටගෙන මට චේතනාවක් නැති වෙනවා. ඒ අනුව මේක දිගටම ගමන් කරනවා. එතකොට සංඥාව තියෙන්නේ මතක ඇති අපි ඔය සාකච්ඡා කරා ඔය ඩයග්‍රෑම් එකක් ඔය සවන්ට සිල්ස් එහෙම ඒකෙදි ඔය වෙන ඔය සංඥාව තියෙන ඔක මැද්දේ ඔය කාර් එකේ මැද්දේ බ්‍රේක් එක වශයෙන් තමයි ඒක තියෙන්නේ. මේකෙන් තමයි මේ සම්බන්ධතාවය. ඔය වේදනාව චේතනාවත් එක්ක සම්බන්ධ වෙනකොට මේ සංඥාව හරහා තමයි ඒක සම්බන්ධ වෙන්නේ. ඒකට සංඥාව කැපුවොතින් අපිට සංඥාව තමයි වෙනස් කරන්න පුළුවන් එක. ඒ සංඥාව වෙනස් කිරීමෙන් අපිට අර වේදනාවට අගයක් පවරන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවා පොඩ්ඩක් මේක කන්ට්‍රෝල් කරගන්න. නැත්තම් අපි මේ වේදනාවත් එක්ක ඉතින් දිගටම අපේ කාර්යය සිද්ධ වෙනවා. එතකොට මේ දස සංඥා භාවිතා කිරීමෙන් අපේ අර හැමතැනම තියෙන අසුභේ සුභයි කියන එක සුඛ වෙච්ච දුක්ඛ වේදවල සුඛයි කියන එක මේ සියලුම සංඥාවන් අපිට කපා ගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලි කියලා දැන්. මට මේ අර ආහාර හතර බලනකොට මේ දැන් මට තේරුණේ අර කාම උපාදානය ඇතුලේ සීලපද උපාදානය විචපාදානය ඔක්කොම අත්වාද උපාදානය ඔක්කොම තියෙනවා. එහෙම ඔව් ඒකේ කොටසක් තියෙනවනේ ඒක හරි. ඒ කියන එකේ සම්පූර්ණයෙන් හරියකමක් තියෙනවා. මොකද මට
රස කෑමක් කනකොට මට ඒ වෙලාවේදී මට මේ කෑම රසයි කියලා මට එතන ඒ පැත්තෙන් ඒ ඇති වෙන වේදනාව මට ඉතින් දද්ද ලෝභයටම ගිහිල්ලා ඉතින් මම ඔක ಜಾති දක්වාම ඕකේ යනවා නේද? ආහාරය අරගෙන ඒකනේ මම මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ මේ ආහාරය හොඳයි කියලා. එතකොට මගේ මේ භව උපාදානයටත් ගිහිල්ලා තියෙනවා. සීලබ්බත උපාදානෙ මම භව උපාදානට ගිහිල්ලා මේ පෘථුවියටම ආවා. මේ විදිහෙම ජරා වූ ශරීරයක්ම හදාගත්තා. එතකොට මගේ මෙතන අත්තකින් එකත් මම හදාගත්තා මේ විදිහට. එතකොට මේකේ එකක් උඩ අනිත්‍යව හතරම ඇති වෙනවා. ඔයතන වෙන් කළා පෙන්නන්නේ මට පුළුවන්කම තියෙනවා මට දැන් මේ රූපේ මට කබලිකාර ආහාරය එපා. මට ආකාශය අනන්තයි කියන එක ඒක මට හොඳයි. කියලා මම ඔන්න සංඥාව මාරු කළා මම ඔය වේදනාවටත් එපා මට. මට හොඳයි 7 වෙනි ධානය. එතකොට සංඥාවෙන් විතරක් මම ඉන්නවා. අන්න එහෙම හිතාගෙන හිටියාම එතකොට මොකද වෙන්නේ? අන්න එතෙන්දි බලන්න අන්න එතෙන්දි ඉන්නවා එතන තවත් අත්තකිනෙක්. මේ රූපේ එපයි කියපු අත්තකිනෙක් එතන ඉන්නවා. එතකොට එතනක් තියෙනවා අත්වාද උපාදානය. හැබැයි යාගේ මේ කාම උපාදානය කියන එක ඒ එතන වෙනකොට යාගේ ඒක නෑ. නමුත් කාම උපාදානි නැති කියලා කියන්න බෑ. මොකද අරක එපායි කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා මම ආප කනවා රොටි කනවා බත් කනවා කියලා. කාලයක් ගිහිල්ලා මම කියන රොටි කියන එක හරි රළුයි මම රොටි නම් මම කවදාවත් කන්නේ නැහැ කියලා මම ආකාස සංඥායතනෙට ගිහිල්ලා අර ඉන්නවා කියන එක කල්පනා කරනවා. එතකොට මම රොටි කන්නේ නැtei කියලා මම එකක් හදාගෙන තියෙනවා. අනිත් ඒවා කනවයි කියන එක යම් වූ හැඟීමක් මට තියෙනවා. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන එක එතන ඒ ලෝකෙත් තියෙනවානේ. ඔය ආකාස සංඥායතනෙත් ගත්තත් ඒකෙත් සියුම් වූ තමන්ගේ ඒ රූපය කියන එක මේක එපා කියපු විදිහේ එකක් තමා තුළ තියෙනවා. එතකොට ඒක නිසා මේ බුදුහාමුදුරු පෙන්නනවා මේ රූපෙන් තොර වූ දෙයක් නැති කියලා. එතකොට අපිට කාමයක් යම් කිසි ආකාරයකට තියෙනවා මට මේක එපා කියලා හරි. එතකොට ඒ හරියදී අත්වාද උපාදානීය කියන එක ගැඹුරට තියෙනවා. කියන්නේ අනාගාමී කෙනෙක් අකනිට බ්‍රහ්ම ලෝකයේ වගේ ලෝකෙක ඉපදින්නේ ඔය අත්වාද උපාදානීය නිසා. එතකොට එයාගේ කාම පැත්තෙන් තියෙන ඒ පැත්තේ කොටස අඩු නැති වුණාට මේ අර පැත්තෙන් අතන අත්වාද උපාදාන කොටස එක පවතිනවා. ඒ විදිහට ඒක බලන්න ඕන. අර කීප එක හරි ඒක එකක් උඩ අනිත්‍යව ඔක්කොම ඇති වෙලා තියෙනවා. ඒතර මට වැටුනේ නම් හැබැයි අර අපි දැන් දික්ටි උපාදානය වගේ එකක් නැති කරොත් අර දෙක නිකම්ම ඉස්සරහ දෙක නිකම්ම නැති වෙනවා වගේ. එහෙම වෙන්නේ නැහැ නේ. කාම උපාදානයයි දැන් දික්ටි උපාදාන නැති කරත් අපිට අත්වාද උපාදානය කියන එක තියෙනවා. කියන්නේ ඔය හතරේ අර සික්වන්ස් එකට නැති වෙනවා වගේ මට තේරුණේ. දැන් අපි හිතුවොත් මේ අපි හිතුවොත් කාම උපාදානය සීලපත උපාදානයෙන් නැති වෙනවා. ඒ කියන්නේ සීලපත උපාදානය නැති කරොත් අර කාම උපාදානයයි සාමුලියම නැති වෙනවා. එහෙම වෙන්නේ නැහැ නේ. නෑ එහෙම වෙන්නේ නෑ. රහතන් වහන්සේ මට පෙන්නලා දීලා තියෙන්නේ මේ අපි රහත් වෙනකන් ওই පාරවල් හතරෙම යනවා. තමන් අනාගාමී වුණත් මේ පාරවල් හතරෙම යනවා කියන එක හොඳට මතක තියාගන්න. අපිට වැරදෙන්නේ ඕන ඕකයි. අපි හිතනවා අපි මේ පාරේ මේ පාරවල් හතරෙන් මං හරි දැන් මට මේ කාම පැත්ත නෑ මට මේක නෑ ඒක නිසා මෙහෙමයි කියලා. කාමයේ කියන එක දෙආකාර වෙනවනේ. වස්තුකාම ක්ලේශකාම කියන එක. එතකොට කෙනෙක් අනාගාමී වුණත් මේ ක්ලේශකාමී නැති කරාට එයාගේ වස්තුකාමී කියන එක එයා නැති කරලා නෑ. ඒක තමයි රූපේ රාගයේ තියෙනවා කියන්නේ. රූප රාගයේ තියෙනවනේ අනාගාමී වුණත්. ඒ රූප රාගයේ තියෙනවයි කියලා කියන්නේ. එතකොට වස්තුව සම්බන්ධයෙන් යම් වූ ආකාර වූ ඒ කාමයක් තියෙනවා. හැබැයි ක්ලේශකාම කොටස කියන එක අර සංකප්පයට තියෙන රාගය කියන එකයි ඒක නැති වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් කබලිකාර ආහාරය කියන්නේ රූපය. ඒ කියන්නේ මේ පාරෙත් එයා යනවා. එතකොට පාරවල් හතරෙම යනවා. රහත් වෙච්ච පුද්ගලයා විතරයි මේ පාරවල් හතර යන්නේ. මොකද මේ පටිච්ච සමුප්පාදේ සම්පූර්ණයෙන් එයා කඩලා බෙදලා අයින් කරලා දාලා තියෙන්නේ රහතන් වහන්සේ. අනිත් අය මේ හතරෙම යනවා කියන එක මතක තියාගන්න. අනිත් මේ මතර ශුන්‍යතාවේ ඉන්නකොට සංස්කාර දැන් රැස් වෙනවා ගොඩක් වෙන්නේ. ඒ වුණාට ඊට පල්ලෙහා සාමාන්‍ය සිහියේ ඉන්නකොට අර අල්ලගන්නවා කියන එක දැන් අර එයා රොමුණක් දැන් මම කියලා මගේ කියලා අල්ලගෙන ඉවරයි කියන එක මේ මට වැටහෙනවා. ඒකට අර මට තියෙන්නේ තවදුරටත් මේ සංස්කාර රැස් නොකරන විදිහට ඒ රොමුණ අවබෝධ කරගෙන මේ අර අවබෝධ කරගන්න ඕනේ කියන එක වැටහෙනවා. ඒක නේද එතන ඒ කියන්නේ මේ එතනද යථාභූතය කියන එක වගේ අදහසක්. ඔව් දැන් උත්තරේ තමන්ගේ අතින්ම කියවුණා හැබැයි. අතන අර ශුන්්‍යතාවයට ගිහිල්ලා ඉන්නකොට මට මේක එහෙම වෙන්නේ නැtei කියන එකත් පෙනුණා. මේ ඉන්න වෙලාවේදී මේක හරියට සිද්ධ වෙනවයි කියලා තේරෙනවා. ඉතින් ඒක තමයි තථාගතයන් වහන්සේ ශුන්්‍යතාවයටම යන්න කියන්නේ.
ඒ தත්ත්වයට තමයි පවත්තන්න මේ අත්ත ගින එක බහැලා යනවා. දැන් ඉස්සෙල්ලා වඩුව පුටු හදනවා, බංකු හදනවා, මේස හදනවා, ඔවා හදා මිනිහා ඉන්නවා බොහොම ටයර්ඩ් වෙලා ඉන්නවා. මේව ටික අතහැරලා දැම්මෙන් පස්සේ මේ මිනිහා බොහොම හොඳට ඉන්නවා. එතකොට දැන් මෙතන මෙයා කල්පනා කරන්නේ නැත්තම් මං කන්නේ බොන්නේ අරක මේක කතාව කියන එක ඒ පැත්ත අමතක කරලා දාන්න මට දැන් නැති වුණත් පස්සේ හරි මේකෙන් අයින් වෙන්න පුළුවන් කියන එක. අන්න ඒ විදිහට තමයි ඉතින් සිද්ධ වෙන්නේ. මට තමන්ගේම උත්තරේක ආවා. මොකද ඒක කිරීමෙන් තමයි ඒකනි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අපිට හාමුදුරුවරුන්ට කිව්වා රැස් වෙනුණා නම් දෙකයි කරන්න පුළුවන්. මොකද්ද? එක්කෝ ඉන්ඩෝනි ආරෙන් සයිලන්ස්. ඒ කියන්නේ ဒုတိ ය ධානය. වචී සංකාරයන් කරන්නේ නැතු. මොකද කතා බහ කරනකොට කතා කරන්න තියෙන්නේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප. ඒ වයින් සම්පූර්ණයෙන් අයින් වෙලා ඉන්නවා. එතකොට ဒုတိ ය ධානයනකොට මේවා කරන්නේ නැහැ. එහෙම නැත්නම් කතා කරනවා නම් ධර්මයේ කියන්නේ ධර්මයේ කිව්වහම මොකද්ද? චතුරාර්ය සත්‍යනේ නිවන. නිර්වාණයට යන්නේක ඒ පැත්තට ඒක කල්පනා කිරීම එතන ওই දෙක විතරයි. එතකොට දැන් අපි ශුන්්‍යතාවයට යනවා කියන්නේ ඔන්න ওই විදිහම තමයි. එක්කෝ අපි ඒ ධානයන්ගෙන් පවත්වමින් අපි මේවයි අයින් වෙලා ඉන්නවා. එතකොට එකින් එක දැන් පේනවා ඕලාරිකව තියෙන ඒ විතක්ක ਵਿਚාරේ මට එපා, ප්‍රීතිය මට එපා, සුඛේ එපා, ඒකත් අරක කැඩීම තමයි. දුක්ඛේ නැතිවීම විතරයි తాවකාලිකව. උපේක්ඛාවට ගිහිල්ලා ඉන්නවා. එතකොට උපේක්ඛාවෙන් නම් ඉන්න එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණයෙන් අපිට උපේක්ඛාව සහිතව පවත්වන්න පුළුවන් තරම් කාලයක් මේක පවත්වනකොට අපි කරන දේවල් බහැලා ගිහිල්ලා අර කොහොම Tamanට සියුම් වෙන්න Tamanට පුළුවන්කම තියෙන ওই මැෂින් එකේ ඉස්සරහා රෝද කරකවන්නෙත් නැහැ පිටිපස්සේ රෝද කරකවන්නෙත් නැතුව ඉන්න පුළුවන්කම කෙනෙකුට ඇති වෙනවා. ඉතින් ඒක සඳහා තමයි ඒක භාවිතා කරන්න ඕනේ. ඉතින් ඕකට තියෙනවා ඉතින් ගොඩාක්ම මේ ඔය අපි ඡාගාදිඨානය කියන එක අපි අතහරින්න තියෙන කැමැත්ත ඒ අනුව තමයි ඉතින් ඕක ප්‍රඥාදිෂ්ඨානිය ඇති වෙලා ඒ අනුව තමයි ඕක ඇති වෙගෙන යන්නේ. ඉතින් මේක බොහොම මේ ගැටලු සහිතයි කෙනෙකුට බලනකොට මොකද මේක හරියට ගැටයක් ගැහිලා නේ තියෙන්නේ. ග්‍රන්ථ වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැට ටික කපාගෙන යෑමෙන් තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ මේ කොහොමද මේකෙන් අයින් වෙන්නේ කියන එක. උතර භාවනාව ඒ කියන්නේ සංඥාවන් හොඳට වැඩිවීමෙන් අනිත්‍ය සංඥා අනාත්ම සංඥාව හොඳට වැඩිවීමෙන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේක තේරුම් ගන්න. ඉතින් සිත සියුම් වෙන්න අර ඒ දැනගත්ත එක බොහොම හොඳයි. ඔක ওই විදිහටම තමයි තියෙන්නේ. Tamanට පේනවා මම මේක අයින් වෙන්න මට මේකෙන් සැප තියෙනවා. මේකෙන් අයින් වෙන්න මට නිවන්නේ. ඒක තමයි අර ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති නිරෝධෝ නිබ්බානන්ති කියලා. ඒ විරාග නිරෝධ සංඥාව වලට යන්නේ. එතකොට මට එතෙන්දී තේරුණා මේ දැන් එතන දිගටම ඉන්නකොට මේ තේරුණා මේ කයත් ඕනේ නැහැ කියලා. පස්සේ තේරුණා මේ දැන් මේ කය මරුවොත් එහෙම එතන සංස්කාරයක් රැස් වෙනවා කියලා මේ කය විතරක් අල්පේච්ච පවත්වා ගන්න වගේ තමයි මේක කරන්න ඕනේ කියන වගේ. ඒ කියන්නේ ඇත්තට මේක වැටහිමක් විතරයි. ඒ කියන්නේ මේක කරන්න පුළුවන් කමක් නෙවෙයි. ඒක විතරයි පවත්වා ගන්නවා. දැන් මේ පුරාණ කර්මෙන් ආපු මේ සංස්කාර මේ කාය මේ ශරීරය මේ පංචස්කන්ධේ නඩත්තු කිරීම විතරම තමයි මේ කරන්න ඕනේ කියන වගේ අදහසක් තමයි ආවේ. ඒ පැත්තට යන එක හරිද මත්. ඔව් එහෙම එකක් විතරක් අයින් කරන්න මේක ඉවරයක් කරන්න බෑනේ. අපේ ලොකු ප්‍රශ්නය මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සයාගේ තියෙන ලොකු ප්‍රශ්නය තමයි මේ කය කියන එක. එතකොට මේ කය කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන හින්දා අපි ඒක ගැන කල්පනා කරනවා. අපි හිතමු සමාධියට ගත වෙලා මාර්ගඵල එහෙම ලැබිලා එයාට කල්පනා වෙනවා මට දැන් පුළුවන් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්න කියලා. දැන් එතකොට ඒ පුද්ගලයාගේ බැලුවාම එතනත් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. අරකට වඩා හොඳයි. හැබැයි එතනත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ අපි මේ පහෙන් අයින් වෙන්න ඕනේ. සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ. මේ සියල්ලෙන්ගෙන් අයින් වෙන්න ඕනේ. එතකොට දැන් මුලින් අපිට ඕක එකක් පෙනුනට කාලයක් ගිහිල්ලා පෙනී තමයි සංඥාව අල්ලගෙන ඉන්නවා කියලා. කාලයක් ගෙනිහිල්ලා පෙනී විඥානය අල්ලගෙන ඉන්නවා කියලා. ඒක එක කාලෙටයි යෝග තියෙන්නේ. අර ඒ ළමයේ කර විභාගේ පාස් වෙවි ඉහළට යනකොට අර පල්ලෙහා පන්තියේ කොටස් ටික අයින් කරගෙන ගියාම එයාට පේනවා මේ අරක නෙමෙයි දැන් ප්‍රශ්නේ මේකයි කියලා. අන්න ඒ වගේ මේ පහෙන්ම අයින් වීමෙන් තමයි අපිට ඉවරයක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින් කෙනෙකුට හොඳයි. රූපේ කියන එක ප්‍රශ්නයක් කියලා අල්ලලා
අයින් වෙන එක. හැබැයි මනසෙන් අයින් වෙනවා කියන එක තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඒක තමයි අමාරුම කියන එක. මොකද රූපය ගැන කෙනෙකුට කලකිරලා බුදුහාමුදුරුවෝ දේශනා කරන එක සූත්‍ර දේශනාවක ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේකෙන් අයින් වෙන්න. නමුත් මේ මනසෙන් අයින් වෙන්න බෑ. මොකද ඒක බොහෝ කාලයක් තිස්සේ අල්ලගෙන ඉඳලා තියෙනවා. මේ රූපය අපිට පේනවා මේ කියන අද පවතින රූපේ අවුරුද්දක් 2ක් 30ක් 40ක් 50ක් 60ක් 100ක් ඒ වගේ කාලයක් නෙමෙයි මේක පවතින්නේ. නමුත් විඥාණය අපි ගත්තාම මනස අපි බොහෝ කාලයක් කියලා කියන්නේ මේක මුල හොයාගන්න බෑයි කියලානේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ තරම් අපි කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් අනන්තව අපි ජීවත් වෙලා තිබිලා තියෙනවා. ඒක නිසා අපිට කියන්න බෑ මේක මේ අරකින් අයින් වුණයි කියලා මේක ඉවරයක් වෙනවයි කියලා. මේකෙන් අයින් වෙන එක පහසුයි කියන එක පුළුවන් ඒ කියන එක තමයි තථාගතයන් වහන්සේ කියන්නේ. අපි ඒක භාවිතා කරමු. භාවිතා කරලා ඊට පස්සේ වේදනාව පැත්තත් භාවිතා කරමු. ඉතින් මේ විදිහට ඒ ක්‍රමානුකූලව අයින් කරන්න පුළුවන්. මේ ඔක්කොම අයින් කිරීමෙන් තමයි ඉවරයක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ එක කාලෙට භාවනාවට තේරෙනවා. දැන් මටත් කාලයක් තිබුණා. මට තේරුණා මේ රූපේ නෙමෙයි මගේ ප්‍රශ්නේ. වේදනාව තමයි ප්‍රශ්නේ කියලා. වේදනාව අයින් කරලා දැම්මට පස්සේ යම්කිසි ආකාරයකට Tamanට පේනවා මේ වේදනාව ගියාට පස්සේ දැන් ඔන්න රූපය මතුවෙනවා. රූපය ප්‍රශ්නේ රූපය හේතු කොටගෙන තමයි මගේ මේ අර වේදනාවන් තිබුණෙත් කියන එක ඒ වගේ තියෙනවා. ඉතින් මේවා එක විදිහේ මට්ටම් තරාතිරම් තියෙනවා. නමුත් පහම අයින් කරොත් තමයි මේක ඉවරයක් කරගන්න පුළුවන්. එතන මම අදහස් කරේ මාතර සංස්කාර රැස් කරන එක. ඒ කියන්නේ මම කය කියන එක ඒ කියන්නේ අර සංඥාවට යනකොට දැන් සංඥාවල් එකකින් ඉන්නවා කියලා. ඒ විඥාණයට හොඳටම තේරෙනවා දැන් අර මේ සෝනිතාවෙන් ඉන්නකොට මේ ඒ ශුන්‍යතා සංඥාව තමයි මේ අල්ලන් ඉන්නේ කියලා. මම අතන අදහස් කරේ අර දැන් තේරෙනවා මේ දැන් මොනවා කරත් මේ සංස්කාර තමයි රැස් කරන්නේ. හැබැයි මට අර පුරාණ කර්මයන් හින්දා මේ ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒක තවත් පවත්වාගෙන යාම කියන එක කියන්නේ ඒ කියන්නේ එතනත් සංස්කාර රැස් කරන්න එපා කියන එක අදහසක් තමයි. ඔව් ඒක හරි. නමුත් ඕක නිසා ඔයා වචී සංකාරයන් කරනවා නේද කියන එක කල්පනා කරන්න. ඒ කියන්නේ මේ කයට කන්න බොන දෙන එක ඒක නාවන එක ඒක මට ලොකු ප්‍රශ්නයක්. නමුත් මෙතෙන්දී මම මේ වචී සංකාරයන් කරනවානේ මගේ මේ මට තියෙනවනේ ව්‍යාපාදේ. මට තියෙනවනේ ලෝභය කියන එක. ඒව නිසා කරන්නා වූ වචී සංකාර, චිත්ත සංකාර කියන ඒවා පවතිනවානේ. ඒක මනස තමයි මේකේ ලොකු ප්‍රශ්නේ. ඒකෙන් ඇති වෙන්නා වූ කොටස. ඒකට සංස්කාරයන් ගුවාම ඔක්කොම සංස්කාරයන් අයින් වෙනවා. රූපේ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. ඒ කියන්නේ අර චිත්ත සංස්කාර මේ විතක් ਵਿਚාරේ ඔක්කොම ටික ඒ කියන්නේ අර භාවනාවේදී අපි අර ඒ කපකපල යන ටිකේ ඔක්කොම අයින් කරගන්න ඕනේ. ඔක්කොම අයින් කරන්න ඕනේ. අනිත් මාත්‍ර දැන් සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අර ඕනම දෙයක් කියන්නත් බෑ. හැබැයි ගොඩක් දේවල් වල අර සුබ දේවල් වල අසුබ පැත්තයි අසුබ දේවල් වල සුබ පැත්තයි දෙන්න අරගෙන එහෙම එකෙන් අර උපේක්ඛා වෙලා එහෙම වෙන බවක් තේරෙනවා. දැන් අනිත් පැත්තට කියන්නත් යනවා මෙන්න මේ පැත්ත බලන්න කියන එකෙන් අපිට හානියක් වෙනවද නැත්නම් එහෙම දිගටම ඒක එහෙම කරගෙන යන්නද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මට ඒක ප්‍රශ්නේ ඔයාලට තේරුනේ නෑ. ඔයා කිව්ව විදිහෙන් ඒ කියන්නේ සුබයි අසුබයි කියන එක දෙකම පේනවයි කියන එක නේ කිව්වේ. එතකොට ඕනම අසුබ දැන් කවුද? ඔව්. ඇහින්නේ. මේ විශේෂයෙන් පිට කට්ටිය කතා කරනවා නේද දේවල් දැන් මොන හරි දෙයක් කිව්වොත් දැන් මොන හරි අසුබ දෙයක් කිව්වොත් ඒ දේ සුබ පැත්ත බලලා මේ පැත්තත් බලන්න කියලා එයාට කියලා දෙන්න වගේ යනවා. ඒ කියන්නේ ඒක හොඳයි. ඒ කියන්නේ අසුබය කියන එක එයා සුබය කතා කරනකොට අපි අසුබය කතා කරලා පෙන්වන දෙන එක ඒක හොඳයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ මේ මානිනි දුකයයි කියන්නේ කාට හරි කෙනෙකුට අනුකම්පා කරනවද ඒ පුද්ගලයාට කියන්නේ කියන දුකයයි කියලා කියන්නේ. දුක්ඛ සමුදයයි කියන්නේ කියන. දුක්ඛ නිරෝධයයි කියන්නේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ. එයාගේ ඇහෙන් කඳුළු කඩාගෙන වටනවත් කමක් නැහැ. තථාගතයන් වහන්සේ කියන එක බොහොම සුළු දෙයක්. ඒ පුද්ගලයාගෙන කරුණාවෙන් ඒක කරනවා නම් ඒක බොහොම සුළු දෙයක්. ඉතින් ඒක ගැන මුකුත් හිතන්නේ නැතුව ඒක ඒ පුද්ගලයාට ඒක කියලා දෙන්න ඒක හොඳයි. මේකේ මෙහෙම තත්ත්වයක් තියෙනවායි කියන එක. ඉතින් තමන් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒ පුද්ගලයාගේ දුවච්චතාවය තියෙනවා නම් ඒ පුද්ගලයාට ගොඩුවාම එයා රණ්ඩු වෙන්න එනවා නම් ඒ පුද්ගලයාට ඒක කියලා ඒ ප්‍රශ්නේ ඇති කරගන්න එපා. නමුත් ඒක මේ එකපාරක් කියලා බලන්න දෙපාරක් කියලා බලන්න. ඒක හොඳයි. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හිම සිද්ධ වෙන්න ඕනි. වෙන්න නැත්තම් ඒ කියන්නේ මේ පුද්ගලයාගේ කරුණාවක් නැහැ අනිත් පුද්ගලයාට. වෙන තමා ගැන විතරයි කරුණාව තියෙන්නේ. මම මේකෙන් එළියට යනවා කියලා. අර එහෙම
එනවා කියලා කියන්නේ තමාගේ කරුණාව තමයි ඔය එළියට එන්නේ. මේක බොහොම හොඳයි. අනිත් ඒවාට අර හැම සූත්‍රයකම සියලු සංස්කාර වලින් මිදීම දක්වමනේ විස්තර කරන්නේ. ඒ වුණාට අපිට ඒව මෙනෙහි කරනකොට මේව කරන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි කියලා වගේ නිකන් මන්දගාමී බවක් එනවා. එතකොට මම ඒ බැරි ඒවා එහෙම දේවල් Tamanට තියෙනවා. ඒ දේවල් ගැන තමන් කලබල වෙන්න ඕනේ නෑ තාම. දැන් අපි මුලින්ම බලන්න ඕනේ මම මේ සක්කාය දිට්ඨිය කියන එක නැති කරනවා. මම ඇවිල්ලා මගේ මේ සක්කාය දිට්ඨිය කියන එක තියෙනවා. මම මේ මගේ කියලා ගන්න ගතිය මගේ තියෙනවා. අන්න ඒක මම තේරුම් ගන්න උත්සාහ කිරීමෙන් තමයි ওই අනිත්‍ය කියන එක තමන් වටහා ගන්න. එක්ක ධර්මයේ වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ අනිත්‍ය කියන එක විඥානීය අනිත්‍යභාවය කියන එක වැටෙන්න ඕනේ. අන්න ඒක දක්වා තමයි අපි මුලින් උත්සාහ කරන්නේ. විඥානීය අනිත්‍යභාවය කියන එක මේ වෙනකොට ඔය මොකක්වත්ම අතහරින්න ඕනේ නෑනේ. තමන්ගේ ওই තියෙන දේවල් ඔක්කොම ඔහොම තියෙද්දී ඔබ්සර්වර් කෙනෙක් හැටියට බලනවා වගේ බලලා බැලුවාම විඥානීය අනිත්‍යභාවය යථාභූත ඥාණයෙන් තමන්ට දැනගන්න පුළුවන් කමක් ඇති වෙනවද? අන්න ඒකයි වැදගත්කම. ඒක ඇති වුණාට පස්සේ තමන්ට ඉස්සරහට තව යන්න පුළුවන් වේවි. අන්න ඒකයි අර ඒක ස්ටෙප්ස් වලට කඩා ගන්න ඕනි. තමන් මගේ පළවෙනි එක මම රහත් වෙන්න නෙමෙයි හදන්නේ. මම අනාගාමී වෙන්නත් නෙමෙයි හදන්නේ. මම සකුදාගාමී වෙන්නත් නෙමෙයි හදන්නේ. මම හදන්නේ සෝවාන් ඵලය කියන එක ඇති වෙන සෝවාන් ඵලයක් නෙමෙයි. මට සෝවාන් මාර්ගයවත් තියෙනවා නම් අඩු ගන්න. ඒ කියන්නේ මට මේ සක්කාය දිට්ඨිය කියන එක නැති කරගන්න පුළුවන් නම් කියන එක තමයි බලන්න ඕනේ. අන්න ඒකට තමයි උත්සාහ කරන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහ කරන්න. අන්න ඒකට ඊට පස්සේ Tamanටම පේනවා මේක කරගන්න පුළුවන් ක්‍රමය. හරියට මග කියන්නේ. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ලලිත් සතීස් මේ අද මේ සාකච්ඡා කරපු මේ සූත්‍රයට අදාළයි වැඩි කොටම සත්අට්ඨාන සූත්‍රයට අදාළයි. දැන් අපි ආස්වාදයේ ආදීනවය ගැන කතා කරනවානේ. ආස්වාදයේ ආදීනව නිස්සාරණේ. දැන් රූපයේ ආස්වාදය, වේදනාවේ ආස්වාදය ආදීනවේ ඒක බලන්න ඉච්චර අමාරු නෑ. විඥානයේ කොහොමද බලන්නේ? විඥානයේ ආස්වාදයේ විඥානයේ ආදීනවේ විඥානයේ නිස්සාරණේ. විඥානයේ ගත්තාම විඥානයේ අපි කොහොමද අපි හැදෙන්නේ කියලා අපි දන්නවනම් අපි දැන් අර උදාහරණයක් ගත්තේ අර වඩුවා හදුවයි කියලා පුටුවක් වඩුවා හැදුවයි කියලා මේසයක්. එතකොට අන්නේ හදපු දේ තමයි විඥාණයෙන් දැනගන්නේ. අන්නේ ඒකෙදි Tamanට දැන් වඩුවට තියෙනවා නේද හදපු පුටුවේ මේසයේ මේක හරි ලස්සනයි. මේක මේ අනිත් අය මේක ගැන කියනවා කතා වෙනවා. ඒක නිසා මට ඇති වුණා වූ දේවල් මාන්නයන් ඒව සහිත ඔක්කොම තියෙනවානේ. ওই විඥාණය ඇති වෙනකොට විඥාණයේ තියෙන කොටස් සංඥාවන් චේතනාවන් ඒවා ඔක්කොම දේවල් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේක අනුව තමයි මේ පුද්ගලයාට දැනෙන්නේ මෙන්න මේ විඥාණය මම මේ දේවල් දැනගන්න. එතකොට විඥාණය කියන එක ගත්තාම මේ මුළු දේම දැන ගැනීමක් තියෙනවා. විඥාණයෙන් අපි දන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කජ්ජනීය සූත්‍රය අපි ගිය සතියේ සාකච්ඡා කළේ. ඒක පෙන්වන්නේ ඇඹුල් රස දන්න, ලුණු රස දන්න. අන්න ඒ ආදී වශයෙන් දන්නේ. ඒකට කබලිකාර ආහාරය කියන්නේ. මෙන්න මේක නේද ආස්වාදේ. අපි විඥානයේ තියෙන ආස්වාදේ මෙන්න මේ වගේ දෙයක්. විඥානයේ මේ විදිහේ රසයක් දැනගත්තා. ඒකේ ආස්වාදයක් අර විදිහට තියෙනවා. ඉතින් ඔය දැන් වේදනාව කියන එක ගත්තාම වේදනාවයි විඥානය ඕක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ඇවිල්ලා ඒ විඥානයේ කාට හරි දැනෙන දෙයක් යම් කිසි දෙයක් තියනවාද ඒක තමයි අපි සංඥාවෙන් හඳුනාගන්නේ. මට දැනෙන දේ සංඥාවෙන් හඳුනා ගන්නවා. සංඥාවෙන් හඳුනාගත්ත දේ තමයි විඥාණයෙන් මම දැනගන්නේ. මේක අර ඉංග්‍රීසි භාෂාවෙන් නම් කියනවා what one feel is what one perceive, what one perceives what one apprehend කියලා. Taman දැනගන්නේ මෙන්න මේ විදියට. සංඥාව වේදනාව සංඥාවෙන් දැනගත්තා. ඒක විඥානයේ තියෙනවා. එතකොට දැන් අපි හුඟක් වෙලාවට බලන්න ධාතු විභංග සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්වන ඔය විඥානීය කියන එකෙන් අපි අයින් වෙන්න නම් එයා අයින් කරේ මොකද්ද? එයා දැනගන්නවා වේදනාව කියන එක. වේදනාව අයින් කිරීමෙන් තමයි විඥානය අයින්. එහෙනම් විඥානීය ආස්වාදය කියනකොට අපි කතා කරන්න ඕනේ වේදනාවේ ආස්වාදය කියන එක.
වේදනාවේ ආස්වාදයේ හැටියට තථාගතයන් වහන්සේ පෙන්වුවේ ඉහළම වූ ආස්වාදය තමයි තථාගතයන් වහන්සේ කතා කරේ. අපි කෑමක් කනකොට අම්බිසි ආස්වාදයක් තියෙනවා. මොකක්ද ඉහළම වූ ආස්වාදය? එතෙන්දි පෙන්වුවේ අපි කෙනෙක් ප්‍රථම ධානයට යනවා. ඒ ප්‍රථම ධානයට ගිහිල්ලා මේ පුද්ගලයා Tamanටත් හානි කරන්න හිතන්නේ නැත්නම්, අන් කෙනෙකුටත් හානි කරන්න හිතන්නේ නැත්නම්, දෙන්නටම හානි කරන්න හිතන්නේ නැත්නම් අන්න ඒකයි කිව්වා ඉහළම ආස්වාදය වේදනාවේ තියෙන. එහෙමනම් වේදනාවේ ආස්වාදයේ බැලීමෙන් තමයි විඥානීය ආස්වාදයේ දකින්නේ. ඒතකොට වේදනාවේ ආස්වාදයේ කොපමණද කියලා හොඳට දන්නවා නම් එනම් පේනවා විඥානීය තමයි ඒකේ අර රසය විඳින්නේ. එයා තමයි ඒක දැනගන්නේ. ඒ අනුව තමයි මේක බලන්න පුළුවන්. නැත්නම් ඒක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒතකොට ධාතු විභංග සූත්‍රයේ තර වේදනාව කියන එක ඇති වෙන්නේ ස්පර්ශයේ හේතු කොටගෙනයි. ඒ ස්පර්ශයෙන් අයින් වුණාම මේක අයින් වෙනවයි කියලා තමයි අර විඥානීය කියන එකනොත් අයින් වෙලා 7 වෙනි ධානයට යට යන්න පුළුවන් වෙන්නේ. ඒතකොට වේදනාව තමයි. මොකද වේදනාව හරහානේ ඔය ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා වේදනාව පොදුයි. ඒතකොට වේදනාව දැන ගැනීමෙන් තමයි විඥානීය ආස්වාදය බලන්නේ. බොහොම පිං ලලිත්. හොඳයි. මම හිතන්නේ අපේ වෙලාව දැන් ඉවරයි. 6:41යි. යෝජනාවක් තියෙනවා මේ සීල සූත්‍රය නැවතත් වරක් සාකච්ඡා කරමුයි කියලා. අනිත් අයත් සතුටු නම් අපිට පුළුවන් මේ සීල සූත්‍රය සාකච්ඡා කරන්න අපිට රෙකෝඩ් කරන්නත් බැරි වුණා කලින් පාර අපි පළවෙනියටම කළේ මේ ආරම්භයේදී සීල සූත්‍රය. ඉතින් ඒ දවස්වල හිටියේ කීප දෙනයි. ඉතින් මේ තවත් අලුත් අයත් ඇවිල්ලා ඉන්න නිසා මම හිතන්නේ ඒක යෝජනාව හොඳයි. අපි එන සතියේ එහෙමනම් සීල සූත්‍රය සාකච්ඡාවට නම් කාටවත් ඒ ප්‍රශ්නයක් නැති කියලා මම හිතනවා. මොකද සීල සූත්‍රය එකවරට ඉවර වෙන්නේ නැහැ. සීල සූත්‍රයෙන් නැවත නැවතත් භාවිතා කළ යුතු සූත්‍රයක්. ඒක හොඳයි ලලිත්. හොඳයි. මජ්ක්‍ධිම නිකායේද මේ ડોක්ටර් අනතුන්ගේ එක? නෑ සීල සූත්‍රයේ තියෙන්නේ මේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ මට මතක හැටියට කජ්ජනීය වග්ගය වගේ කියලා මට මතක තියෙන්නේ. සීල ධම්මකතික වග්ගේ. ධම්මකතික වග්ගේ තමයි සීල සූත්‍රයේ තියෙන්නේ. හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.